ඒ දවසකින් අපි පටන් ගත්තේ මේ ගොඩක් දේවල් ටිකක් තියෙනවා නේද දේශපාලන ලෝකේ. ආයම මේ වෙලා තියෙනවා මේ මන් දැක්ක දැන් ටික දවසක් වෙනවා නීතිපතිටත් නීතිපතිව එලවන්න තායම මේ නීතිපති එලවන්න වාර්ෂික කියන්නේ නීතිපති එලවීමේ වගේ එකක් තියෙනවා. ඒක මේ ජනවාරි අන්තිම තිබ්බ අර අලුත් කරයට ගිහින් ඔය කීප දෙනෙක් ගිහින් නීතිපති තමයි අවුල. ඒ කියන්නේ පොලිස්පති ශානි මහත්තයා, එතකොට රවි සිරිවර්ධන, රවි සෙනවිරත්න, එතකොට ඔක්කොම ඒ කට්ටිය ඔක්කොම කොලාම බලය කුමාරයෝ ඒගොල්ලෝ ටික එතකොට ප්‍රාදේශීය සභාවල බලය, ආණ්ඩුවේ බලය, ආණ්ඩුවේ තුනෙන් දෙක, විධායක ජනාධිපතිකම, ඒ සියලු දේවල් තිබ්බත් බෑ මේ යුක්ති ඉටු කරන වැඩේ ප්‍රමාද කරන්නේ රනිල් වික්‍රමසිංහගේ නඩුවට. ඒ කියන්නේ නඩුව වෙනතකට ගෙනියන්න සහ රනිල් වික්‍රමසිංහ පත් කරපු ඒක විතරක් නෙවෙයි නීතිපතිවරයා සම්බන්ධයෙන් චෝදනා විශාල ප්‍රමාණයක් තිබුණා. ඒ චෝදනා ඒගොල්ලෝ මන් දන්නේ චෝදනා කියනවා තියෙනවනේ. ඒගොල්ලෝ මම හිතන්නේ තියෙන යම් පිරිසක් චෝදනා කරනවා නීතිපතිවරයා පක්ෂග්‍රාහී කියලා. එහෙම එකක් නෙතේ නේද මේක අවුරුද්දකට කලිනුත් අවුරුද්දකට කලින් උනේ ඔය මේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි මොකක් හරි සම්බන්ධ ඒවලට අදාළ පොලිසිය 3 දෙනෙක් නිදහස් කරන්න කියලා නීතිපති නිර්දේශ කරලා තිබ්බා. එතකොට ඒ පැහැදිලි කිරීම නිකන් අපි ලොකුවට නීතිය දන්නේ නැහැනේ. ලෝයර්ස්ලා කියලා තිබ්බා. ඉතින් ඒක වැරදි නැහැ කියලා දැන් අපිත් මුලින් කලබල යනවා. ලසන්තගේ ඝාතනයේ එතන වෙලා තිබ්බේ ඒ නඩුව ඇදගෙන යන්න ප්‍රමාණවත් සාක්ෂි නැති වුණා ඒගොල්ලෝ කොහොමද නිදහස් වෙනවා? නිදොස්කොට නිදහස් වෙනවා. ඒක වෙන්න කලින් නීතිපති නිර්දේශ කරනවා මේගොල්ලෝ නිදහස් කරන්න කියලා. එයා ඒගොල්ලෝනේ ඉල්ලාස් කර ගන්නවා. හැබැයි එතකොට ඒකෙන් අදහස් වෙන්නේ එතකොට ඒගොල්ලන්ට පුළුවන් ආයෙම දාගන්න ආයෙම නඩුවක් දාන්න පුළුවන්. අවශ්‍ය නම් සාක්ෂි ටික තියෙනවා. හැබැයි මෙතන එහෙම නිදොස්කොට වුණොත් ආයෙ නඩුවක් දාලා වැඩක් නැහැ. මොකද මේක නිදොස්කොට කියලා කියලා අධිකරණයට ගියත් මේක මත ඉඳගෙන තමයි උත්තර ටික බලන්නේ. අන්න ඒ හින්දා තමයි ওই නීතිපති චෝදනා ඉල්ලාස් කරගන්නේ, රජයේ සාක්ෂිකාරයෝ කරන්නේ, ඔය වගේ දේවල් ටික තියෙන්නේ. හැබැයි ඒක දැක්ක ගමන් මේ කට්ටිය මේ අනිත් නීතිඥවරු ඒ කියන්නේ අනිත් මේ සෝෂල් මීඩියා වල ඉන්න නීතිඥයෝ ටික ගිහින් මේ නීතිපති හින්දා තමයි මේ දේ කරන්න බෑ කියලා තිබ්බා. ඊට පස්සේ දැන් අද මෙමරි එකක් ආවා පෙබරවාරි 5 වෙනිදා. හර්ෂණ කියනවා නෑ බලන්නකෝ තව මාසෙක. ඒක නීතිපතිට විතරක් නෙමෙයි. ඒක හර්ෂණ එනකොට තියෙනවනේ. හර්ෂණ නානායක්කාර පවා ඔහුට විරුද්ධවත් කැම්පේන් එකක් ගියා. හර්ෂණ නානායක්කාර මේ ජන මතය ඒ කියන්නේ එක තැනකදී කියලා තිබුණා නෑ හර්ෂණ දැන් මොකද හර්ෂණ මම හිතන්නේ පාර්ලිමේන්තුවේදී කිව්වා අපි මේ සෝෂල් මීඩියා වලට උත්තර දෙන එක නෙමෙයි කරන්නේ කියලා. හැබැයි එන කැම්පේන් එකක් ගියා. හර්ෂණ ඔයා වතන්ට ගෙනාවත් සෝෂල් මීඩියා ඔයා ඒ කියන්නේ හර්ෂණ නානායක්කාර ජනමතය නියෝජනය කරන්නෙකු නෙමෙයි. අර ලංකාවේ දැන් ඇදිලා තියෙනවනේ පියෝ ජනමතයක්. ඒක හරි ෂෝක් එකක්. ඒක ඉස්සරහට කතා කරන්න ඕන එකක්. හරි අර පිරිසිදු ජනමතයක් කියලා එකක්. ඒකට විරුද්ධ. ඒ කියන්නේ අර මහින්ද රාජපක්ෂ එක වෙලාවක කිව්වේ දැන් මේ රටේ මිනිස්සු ಜಾති දෙකයි ඉන්නේ. දේශයට ප්‍රේමය කරන්නන් සහ දේශ ප්‍රේමීන් සහ දේශ ප්‍රේමී නොවන්නන් සහ දැන් ඉන්නවා ඒ වගේම ಜಾති දෙකක්. එක්කෝ දූෂණ විරෝධී අර පිරිසිදු පිරිසක් සහ වෙනස් දේශපාලන අදහසක් තියෙන සියල්ලන්ම පාපතර දුෂ්ටයන්. එහෙම නැතුව වෙනස් අදහස් නැහැ. මේක තමයි තියෙන්න පුළුවන් හොඳ අදහස්. වෙනස් අදහස් තියෙන්න පුළුවන්. වෙනස් අදහස් තියෙන අය පිරිසිදු නැහැ. අනිවාර්යෙන් මේක කවුරු වුණත් ඒක නන්දන ගුණතිලක වෙන්න පුළුවන්. නම් වශයෙන් කියන්න බෑ. කවුරු වුණත් පිරිසිදු වෙන්න බෑ. පිරිසිදු නම් මාලිමාව නියෝජනය කරන දේශපාලන ධාරාවේ විය යුතුයි. එහෙම තැනකට ඕනනේ වෙලා තියෙනවා. ඒක වෙනම විග්‍රහ කරන්න ඕන එකක්. ඒකේ පාර්ට් එකක් තමයි මේකත්. ඒ අය කියන්නේ හර්ෂණ නානායක්කාරට එරෙහිවත් ආව එකක්. ඔයා කියන්නේ ඔයා මේ ජනමතය නියෝජනය කරන්නේ නැහැ. ජනමතය වෙන්නේ නීතිපතිට එරෙහි වෙන්න ඕනේ කියලා එකක් තමයි ඔය සෝෂල් මීඩියා කැම්පේන් එකේ ආවේ. ඉතින් මේ හර්ෂණ ගිය අවුරුද්ද කියලා තිබ්බනේ මාස එකමාරකින් විතර මේ යුක්තිය ඉටු වෙනව බලන් ඉන්න කියලා. ඒ කියන්නේ 2025 ජනවාරි වල මාර්තු 2025 පෙබරවාරි. එතකොට අප්‍රේල් වෙද්දි වගේ යුක්තිය ඉටු වෙනවා කියලා තිබ්බා. හැබැයි අපි දැක්කා අප්‍රේල් වෙද්දි තමයි මේ ජනාධිපතිට මතක් වුණේ මේ පාස්කු වල රිපෝට් එක CID එකට දෙන්න. ඒ වෙල මොනවා වුණාද දන්නේ. තාම ඉතින් මේ මාස එකමාර ගත වෙලා නැහැ. කොහොම හරි මිනිස්සු කෑ ගහනවා. ඉතින් දැන් මිනිස්සු හිතන්නේ මිනිසුන් මොකක් හරි හේතුවක් ඕනේනේ. ඔක්කොම හරි අවංග කට්ටිය ඉන්න හරි ශානි ඉන්න හරි එයාව දාගෙන තිනවා හරි රවි සෙනවිරත්න මහත්තයත් ඉන්නවා. ජනාධිපති කොහොමත් හොඳයි. ආරක්ෂක මේ ඇමතිතුමත් හොඳයි. කොහෙද අවුල තියෙන්නේ කියලා හිතාගන්න බර හරි රනිල් පත් කරපු මිනිහෙක් ඉන්න නීතිපති. ඔන්න ඔතනින් යන්නේ. නෑ ඕක එහෙම එකකට වඩා ඔයා කියන්නේ ඔය මේ
ඔය කියන්නේ එහෙම දැන් කවුරු හරි මේක වගකීම බාරගත යුත්තේක් ඉන්න ඕනේ කියලා එන එකනේ මට ඊට වඩා වෙනස් අදහසක් තියෙනවා. මම හිතන්නේ මේක සැලසුම් සහගත දෙයක් කියලා. මොකද ඒකට ඔක අපි නෑ සාමාන්‍ය දේවල් මං කියන්නේ නිකන් මොකක් හරි තියෙන්න ඕනේ මේ හමක් පහර දෙන්න. බාර දෙන්න වගකීම් බාර දෙන්න. ඒක තමයි ඔයා කියන්නේ. එහෙම මට පැහැදිලි ඔයා කියන්නේ මේක අර එළියට දාන එන ගහන වෙලාවට එළියට දාන යකඩයක් තියෙන්න ඕනේ. මේකේ කවුරු හරි එකෙක් ඉන්න ඕනේ මේක කොහෙන් හරි තැනකින් ඔතොට එක ගලා බහින්න ඕනේ. ඒ නිසා නීතිපතිව හොයාගෙන එන හරි අහිංසක දෙයක් කියලා නේ ඔයා කියන්නේ. අහිංසක නැති වෙන්න පුළුවන්. ඔයා කියන්නේ ඒක මිනිස්සුන්ට නිකන් කාට හරි දොස් පවරන්න ඕනේ. ඒ නිසා මම කියන්නේ ඊට වඩා සංකීර්ණ දෙයක්. ඒ සංකීර්ණයි කියලා කියන්නේ මේවා එන තැන් අනුව. අපිට තියෙන අත්දැකීම් අනුව. දැන් මීට කාලෙකට කලින් ඔයාට මතක ඇති දැන් මට මතක විදිහට මේ දසුන් සමීර වීරසිංහ මගේ නම ලියලා මම ගැන පෝස්ට් එකක් දාලා තිබුණා මම කියපු දෙයක් අරගෙන මොකක් හරි කියලා මට අනුකම්පා කරන්න ඕනේ කියලා මේ මට්ටමට වැටුනම ඒකේ හේතුව තමයි කියලා මම ලිව්වා මේක වෙලාවක මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරන දෙයකට පවා මිනිස්සු හහා දාන මට්ටමට මේගොල්ලෝ ගෙනාවා කියන එක. කියන්නේ ඒක ගේන්න හේතුව තමයි ඊට කලින් දවසේ මම නම් එක්කම කියන්නම් දවස් මට දෙන්න පුළුවන් මේ වෙලාවේ මතක නැහැ. කලින් දවසේ තරුණ උඩුවර ගෙදරගේ නිවුස් එකක් දාලා තිබුණා. මොනවාද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන් හඳුනාගෙන ඇති බවට ඌ එකක් සහ ඒකට අදාළ වෙන පාර්ශව නම් කළා. එහෙම එකක් තිබුණා. රවීෂ නිරත්න මහත්තයා පාර්ලිමේන්තු කමිටුවේ කිව්වා කියලා. තරිතු තමයි එළියට දැම්මේ. එහෙම එකක් ආවා. දැන් මම දන්නේ දැන් මාස 3කට නම් වැඩි මාස 6කට කිට්ටු කාලයක් වෙනවා. මම දන්නේ ඒවා ඉන්නේ මොන පදනමකින්ද කවුද ඒවා පිටිපස්සේ ඉන්නේ කියලා. එතකොට ඒක මේ එන සැක එහෙම නිවුස් එකක් තිබ්බනම් ඒකේ එතනින් එහාට දෙයක් තියෙන්න ඕනේ. දැන් එතනින් එහාට ඒ අයවල් කියන්න ඕනේ. එක්කෝ එහෙම නම් රවිසෙන්ද්‍ර රත්න එහෙම දෙයක් කියලා නැහැ. නැත්නම් නිවුස් එක වැරදි. මං කියන්නේ ඒවා ඇයි එහෙම එන්නේ? ඊළඟට අපිට තියෙන හරි කියන්නේ තාම විනෝදජනක ඛේදනීය එක පැත්තකින් විනෝදජනක එක පැත්තකින් ඛේදනීය අත්දැකීම් සම්භාරය තමයි මහා බැංකුව විසින් දේශීය ණය ප්‍රතිවගත කරණය වෙලාවේ මේක එක පාර්ශවයක් සමාජ මාධ්‍යවල නියෝජනය කරමින් ඔයා මම හිමාලක අපි පිරිසක් පෙනී හිටියා ඒ විනෝදජනක කාලවකවානු. ඒකෙදි මම නිතරම මතක් කරන පොයින්ට් එකක් තියෙනවා. ඒක සමරි එකක් විදිහට ගත්තු මේ වෙලාව ගත්තොත් එහෙම ලංකාවේ මේ යන දැන් කියනවා ලංකාවේ මේ ආර්ථිකය විනාශ වෙලා තිබිච්ච ආර්ථිකයක් ගොඩගත්තේ කවුද? බේරගත්තේ කවුද? මේ බේරගත්ත එකට අයිතිකාරයෝ අර පරාජයට පියවරුන් නැහැ ජයග්‍රහණයට පියවරු මේ අර ජයග්‍රහණය බෙදා ගන්න බැරුව ඒකේ පියවරුන් කවුද කියලා බෙදා ගන්න බැරුව ලොකු පිරිසක් ඉන්නවනේ. ඒ පිරිස අතරේ දැන් එහෙම පිරිස් ඉඳෙද්දි හැබැයි ඔය වෙලාවේ ඔය තීරණාත්මක වෙලාවේ එක නිමේෂයක් තිබුණා යම් කිසි නිශ්චිත දවසකට කලින් ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරන්න ඕනේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කරද්දී ලංකාවේ EPF එකට ETF එකට ඒ අදාළ EPF එකට ETF එකට යම් කිසි පාඩුවක් වෙනවා. එතකොට මහ බැංකුව විසින් ගණන් හදලා පින්න උපාඩුවක් වෙනවා තමයි. හැබැයි මේ පාඩුව මෙන්න මෙච්චරයි කියලා මහ බැංකුව දුන්නා යම් කිසි ගණනය කිරීමක් දුන්නා අපිට කරන්න දෙන්න. කියන්නේ ඒ වෙලාවේ යාළගේ තර්කය උනේ සාමාන්‍යයෙන් සිහි බුද්ධිය තියෙන මිනිස්සෙක්ට හිතන්න ඕනේ උනේ ඔව් ඇත්ත EPF එකට ETF එකට පාඩුවක් වෙනවා තමයි. ඒ ඇරෙන්න සියලුම දෙනාට යම් කිසි පාඩුවක් දරා ගන්න වෙනවා. හැබැයි ඒ පාඩුව දරාගෙන ඒ වෙලාවේ ඒ වැඩේ ඉවර නොකළොත් රටට වෙන්නේ මොකද්ද? රටේ තියෙන ඩිෆෝල්ට් එක බේරගන්න බැරුව යනවා. එහෙම නැතුව මුළු ආර්ථිකය කඩාගෙන වැටුනොත් එහෙම ඒක EPF එකටත් ETF එකටත් EPF ETF කැපෙන මිනිස්සුන්ටත් ඒක මේ පාරේ ඉන්න හිඟන්නටත් කඩල කරත්තේ ඉන්න මිනිස්සුන්ටත් සියල්ලන්ටම යන්නේ නමන් නැති වෙනවා. එතකොට EPF එකට ETF එකට යම් කිසි පාඩුවක් අර EPF එකේ ETF එකේ තියෙන ලංකාවේ අහිංසක මහන්සිලා වැඩ කරන මිනිස්සුන්ගේ ඒ කියන්නේ අර ඒගොල්ලොන්ගේ මේ දහඩියෙන් එකතු වෙච්ච ඇත්තටම රෙස්පෙක්ට් කරන්න ඕනේ අහිංසක අයගේ මුදල්. ඒක ඇත්ත. හැබැයි ඔප්ෂන් එක තියෙන්නේ ඒක ඒ වෙලාව ඒකෙන් යම් කිසි ප්‍රමාණයක පාඩුවක් ඒකට දරාගත්තේ නැත්නම් ඒ ෆන්ඩ්ස් ඉවරයි. රටේ ආර්ථිකයත් සම්පූර්ණ ඉවරයි. ඒ මොකද ඒ අය රස්සාවල් පවා ඉවරයි. එහෙම වෙලාවක මේ පිරිස් තරිඳු උඩුවර ගෙදර ගීතිකා ධර්මසිංහ අර ලෝය කෙනෙක් හිටියා මට මතක නැහැ යාලා ගිහිල්ලා කිව්වා ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිටට ගිහිල්ලා කිව්වා මේක ඇවිල්ලා යාලගේ version එක. යාලගේ version එක දැන් මම කිව්වා මගේ version එක ඉස්සලා කියන්නේ මගේ version එක මහ බැංකුවේ තීරණයට පක්ෂපාතී version එකක්. ඒ තීරණය නිවැරදි කියලා මම ඒ වෙලාවේ පෙනී හිටියා. මෙයාලගේ විරුද්ධ වෙච්ච version එක තමයි නෑ මේ අර මේ මොනවාද කියන්නේ
කලාපවල වැඩ කරන අහිංසක අක්කල නංගිලගේ සල්ලි EPF එකේ ETF එකේ මේක විනාශ කරනවා. මේකෙන් මම හිතන්නේ 50ක් විතර මේකේ හම්බ වෙන්න තියෙන මුදලෙන් 50ක් විතර නැති කරලා දානවා. ඒක අර කෝපරේට් ග්‍රිඩ් එක නිසා එහෙම නැත්නම් රටේ වෙන ප්‍රශ්න නිසා වෙච්ච දේශපාලකව විනාශ කරපු පාඩුව මෙතනින් යන්නේ. මේක වෙන්න දෙන්න බෑ. මේක වෙන්න දෙන්න බෑ. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි තමයි මේක ඒක හරි තීරණාත්මකව කිව්වා අපි මහා බැංකුව වට කරනවා මේක කරොත් දහස් ගාණක් මිනිස්සු ගනලා මහා බැංකුව වට කරනවා. මොකද අර EPF එක ETF එක බේරගන්න EPF එකට ETF එකට මාර විදිහේ විනාශයක් කරනවා මහා බැංකුව. ඒක යාළගේ රීඩින් එක. මට එන ප්‍රශ්නේ තමයි කවුරු හරි කෙනෙක් දේශපාලනිකව එහෙම තීරණයකට එනවා නම් අපි හිතමු තමන් ඇත්තටම විශ්වාස කරනවා කවුරු හරි කෙනෙක් වැරදි විදියට මේකෙදි EPF ETF එකට හානියක් වුණා තමයි මම කියන්නේ. ඒ හානිය අර for the best. ඒක නැත්තම් ඊට වඩා හානියක් මුළු රටටම වෙනවා. ඒක නිසා හැබැයි කවුරු හරි විශ්වාස කරනවා නෑ මේක මහා වැරදි වැඩක්. මේ හානිය නොකළ යුතු එකක්. මේක මේ මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලට කවුරු හරි කරන බලු වැඩක් කියලා විශ්වාස කරනවා නම් විශ්වාස කරමින් දේශපාලනිකව පෙනී හිටිනවා නම් කවුරු හරි එහෙම දේශපාලනිකව විශ්වාස කරනවා නම් ඒක ඒ අත්සන් කරන්න දෙන්නේ නැහැ. ඒක අත්සන් කරොත් මේක අපි ගෙනල්ලා මහ බැංකුව වට කරනවා මේක කරන්න දෙන්නේ නැහැ කියලා ඉතාලම අර්ගලකාරීව ඒකට විරුද්ධ වෙනවා නම් එහෙම දේශපාලනිකව කරනවා නම් ඒක මොකක් හරි අවංක දෙයක් වෙන්න බෑ. එතකොට එහෙම කරනවා නම් කියන්නේ අපි මේක අත්සන් කරොත් දහස් ගණන් මිනිස්සු ගෙනල්ලා වට කරනවා කියලා කියන කෙනෙක්ට මේක ඇත්තටම අත්සන් කරායින් පස්සේ යාළගේ ක්‍රියාමාර්ගය මොන වගේ දෙයක් විය යුතුද? යාළගේ මොකද්ද වෙච්ච මම හිතන්නේ මම එහෙම දෙයකට පෙනී හිටියා නම් නෑ උඹලා මේ කරන්නේ අපේ රටේ අහිංසක මිනිසුන්ගේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි මංකොල්ල කෑමක් තොපිට මේක කරන්න දෙන්නේ නැහැ. තොපිට අර අපි අර තියෙන කැතම නරකම වචන වලින් ගහනවා. තොපිට විරුද්ධව අපි මේ මහ බැංකුව වට කරලා මේක නවත්තනවා කියලා මම යම් කිසි දෙයක් වෙනුවෙන් පෙනී හිටියා නම් ඒක ඇත්තටම අත්සන් කරා නම් මම ඒ පහුවෙන් ඉඳලත් ඒ විරෝධය ක්‍රියාත්මක කරනවා. විශ්වාස කරන්න මම දන්න විදිහට කියන වචනේ කියන්නේ ඒක දන්න විදිහ හරි. ඒ ඉඳලා ඒ කියන්නේ ඒක අත්සන් කරපු දවසේ ඉඳලා මේ වෙනකන් කිසිම තැනක මේ සම්බන්ධයෙන් විරෝධයක් තිබිලත් නැහැ. මම දන්නේ මේ YouTube වගේ අවකාශයකවත් මේ සම්බන්ධයෙන් ආයි වැඩසටහන් මොන හරි කෙල්ල තියෙනවද කියලා එකම එක වැඩක් කරා. මේ මහ බැංකුවට විරෝධය දක්වීම සම්බන්ධයෙන් ඒ අදාළ දවස්වල ඒගොල්ලෝගේ මොන හරි ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් පොතක් ලියලා පොත එලි දැක්වීමක් කරා. එතකොට දැන් ඔයා කියනවා මේ අර නීතිපතිගේ සිදුවීම අර කොහෙන් හරි වතුර බහින්න ඕන හින්දා කවුරු හරි චූතිතෙක් හොයාගන්න ඕන හින්දා ශානිට බයින්නත් බෑ කවුද මේ කාටවත් බයින්න විදිහක් නැහැ. ඒක නිසා නීතිපති විතරයි රනිල් පත් කරපු කෙනෙක්ට යාට බයින්න. මං කියන්නේ එහෙම අහිංසකයි කියලා පිළිගන්න මට බෑ. මම හිතන්නේ ඇත්තට මම හිතනවා අර මහ බැංකුවේ ඒ වෙලාවේ වුණ දේ එහෙම අහිංසක දෙයක් නෙමෙයි. ඒක ඒ ප්‍රොජෙක්ට් එක කාගේ කියන්නේ අහිංසක දෙයක් වුණා නම් එයාලා පහුවෙන්ද ඉඳලා ඒ පොරොන්දු වෙච්ච විදිහට මේ මිනිස්සු මං කියන්නේ රෙදි ඇඳගෙන යන්න බෑ. දැන් අපි මේ දහස් ගාණක් වෘත්තීය සමිති නියෝජනය කරමින් වෘත්තීය සමිති වල 100 ගාණක් මිනිස්සු ඉන්නවා. එයාලව නියෝජනය කරමින් තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. මේක අත්සන් කරොත් මෙතනින් එහාට අපි මේ දේවල් කරනවා කියලා කිව්වට පස්සේ යකෝ ඒ කොහොමද මේ වෘත්තීය සමිති වලට ගිහලා ආයි මූණ දෙන්නේ? කියන්නේ රෙදි ඇඳගෙන මූණ දෙන්නේ කොහොමද? මේ මිනිස්සු අහන්නේ බෑ. උඹලා අපේ EPF එක DF එක නැති වෙනවා කියලා කිව්වා. ඒකට විරුද්ධව පෙනී ඉන්න තිබ්බ කියලා අහන එකට උත්තර දෙන්න පුළුවන්. මම කියන්නේ කවුරු හරි කාගේ හරි ප්‍රොජෙක්ට් එකක් කරන කෙනෙක්ට එහෙම උත්තර දෙන්න අවශ්‍ය නැහැ. මම විශ්වාස කරන්නේ ඒක අහිංසක දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි කියන්නේ මේක මම මේ මොකද්ද කියමින් ඉන්නේ කියන එක තේරෙන්නේ නැත්තම් ලක්මාල් දාමරත්නගේ පූම්බි වෝඩ් බලන්න ආපුව ප්‍රියන්ත මහවුල්පතකම කො පාවිච්චි වුණේ කොහොමද කියලා මං කියන එක. ඒ තරම් සරලයි. එහෙම නැත්තම් මේවා සම්බන්ධයක් තියෙන්න ඕනේ. එහෙම විරුද්ධව වුණා නම් ඒ විරෝධත්වය සම්බන්ධයෙන් ගත්ත ඇක්ෂන් එකක් තියෙන්න ඕනේ. නීතිපතිට විරෝධතාවය ගිය අවුරුද්දේ පෙබරවාරි කරා ආයෙත් මේ අවුරුද්දේ ජනවාරි කරනවා. ඒකේ අර ඔයාගේ පොයින්ට් එකේ ඉතින් එහෙම තමයි අර දිගටම විරෝධයක් එහෙම එකක් නෑ. ඉතින් අර මොකක් හරි සිදුවීමක් අල්ලගෙන එක පාරට ඇවිල්ලා මේක කරනවා. ඉතින් ඒක තමයි අනිත් පැත්තෙන් අර පිරිසිදු බව සහ අපිරිසිදු බව අතර එකක් ගොඩනැගිලා තියෙනවනේ. කියන්නේ මිනිස්සුන්ට වෙනස් අදහස් තියෙන විදිහක් නෑ. ඒක අර ඔක මේ ජෝර්ජෝවල්ගේ 1984 පොතේ ඔක තියෙන ඔය යන එක මම හිතන්නේ අපි 1984 ආයෙ සීරියස්ව කියවන්න ඕනේ පොතක්.
බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ මේ පාරිශුද්ධත්වය කියලා එකක් තියෙනවා. මේ පාරිශුද්ධත්වයට අදාළ නොවන සියලු අදහස්. ඒ අදහස් පාරිශුද්ධත්වය තීරණය කරන මිනිස්සු ටිකුත් ඉන්නවා. ඔව් ඒ නිශ්චිත රාමුවක් තියෙනවා. ඒක තමයි පාරිශුද්ධත්වය. ඒක ඒ කියන්නේ ඒක සීමා ඉරි ගහගෙන ඉන්නවා. ඒ සීමා ඉරි කොහෙන් හරි ඇඳිලා තියෙනවා. ඒකට විරුද්ධව කවුරු හරි අදහසක් ගත්තොත් ඒ තාම කුපිත වෙනසුළු. මං කියන්නේ මේක ආයි කියව ගන්න ඕනේ තනක් වෙලා විදිහට ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ මේ මානසිකත්වය එක විදිහකින් මං කියන්නේ ඔය විදිහට අර ප්‍රොජෙක්ට් විදිහට එනේව නෙමෙයි. මේ ප්‍රොජෙක්ට් විදිහට එනේව නෙමෙයි. මේ නිකන් සෝෂල් මීඩියා වලට ගියාම මේක දකින්න තියෙන දෙයක්. හැමෝම ප්‍රොජෙක්ට් වල ඉන්න මිනිස්සු නෙමෙයි. හැබැයි මිනිස්සුන්ගේ ඔළුවේ මේක විශේෂයෙන්ම ආවේ මම හිතන්නේ 2022 අරගලෙන් පස්සේ. 2022 අරගලෙන් පස්සේ ඒක අපිටත් තිබුණා. මම මේක ටිකක් වෙලාව අරගෙන කතා කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ මේකට මම උදාහරණ කීපයකුත් දෙන්න. ඒ කියන්නේ අපිට නිශ්චිත සතුරෙක් ඉන්නවා. වැරදි කෙනෙක් අපි ඒ වෙලාවේ තෝරාගත්තා. අපිත් ඒක හිතුවසා ඊතිම සම්බන්ධයෙන් එහෙම පශ්චාත්තාපයකුත් නැහැ. රාජපක්ෂලා කියන්නේ කළු කට්ටිය. ඒගොල්ලෝ තමයි අර අපි කියන්නේ ඒගොල්ලෝ තමයි දුෂ්ටත්වයේ යක්ෂය. මේ දුෂ්ටත්වයේ යක්ෂයට සම්බන්ධයෙන් අපි කෑ ගහනවා. ඒ කියන්නේ අපේ වචන අපේ ප්‍රකාශනයට ඒක ඕනේ කෙනෙක්ට Google Face එකේ හිටියද සෝෂල් මීඩියා වල ඉවද ඒ දුෂ්ටත්වයේ කියලා අපි හඳුනාගත්ත මොකක් හරි සන්දර්භයට එරෙහිව අපි කරන ප්‍රකාශනයට ලොකු වටිනාකමක් තියෙනවා. එහෙම වටිනාකමක් හැදුනා. එතකොට දැන් එකක් තියෙනවා. දැන් මේක ආණ්ඩුවටත් ඇවිල්ලා රටෙත් මේක යම් ප්‍රශ්නයකට ඇවිල්ලා මම ප්‍රශ්න එන විදිහ කියන්නම්. අපි කියන දේ හරි. අපේ මතය හරි. ඒ කියන්නේ නිශ්චිත මතයක් හැමෝටම තියෙනවා. මේ නිශ්චිත මතය හරි. ඒ කියන්නේ කාගේ වුණත් මතය හරි. ඒ ඕනෙම කෙනෙක්ට එහෙමනේ. ඕනෙම කෙනෙක්ගේ මතය හරිනේ. හැබැයි මෙතන තියෙන භයානකකම තමයි වෙනස් මතයක් තියෙනවනේ ඒක වැරදි. මගේ මතයට එරෙහි මතය වැරදි. ඒක අර ඕක විශේෂයෙන්ම අර ඒ වෙලාවේ කියන්නේ ඒක මොබ් එකක්ද මන් දන්නේ ඒක හඳුනා ගන්න ඕනේ ක්‍රමය මොකක්ද කියලා. කියන්නේ ඒක මොබ් ආකෘතියක් තිබුණානේ අරගලය ඇතුලේ. අපිත් ඒකේ කොටස් කරු වුණා. ඒක අපිට පිළිගන්න වෙනවනේ. එතකොට ඒක ඇතුලේ අපේ නිර්වාද්‍යතාවය පිළිබඳව ඔන්නෝම ගැටලුවක් ඔහොම එකක් තියෙනවා. අපි නිශ්චිත දේවල් හදාගෙන තියෙනවා. මේක ඒක නිකන් අර නිර්වාණය වගේ. කොමියුනිස්ට් සංකල්පය වගේ. මේක තමයි ඊටාම නිවැරදි එක. ඒකට පිටින් තියෙන සියල්ල දුෂ්ටත්වය ඒවා අකුලා දැමිය යුතු දේවල්. ඕක ඒක එක එක්කෙනාගේ මතය එන විදිහක් තමයි විශේෂයෙන් මේ ආණ්ඩුව පත් කරද්දිත් මිනිසුන්ගේ ওই විදිහේ ලොකු දේවල් ටිකක් තිබුණා. හොඳම උදාහරණයක් තමයි ඔය පික්මී එකයි ත්‍රීවිල් පික්මී ඇප් කට්ටියයි ත්‍රීවිල් දුවන පාක්වල කට්ටිය අතර තියෙන එක හිතන්නකෝ. ඒ කියන්නේ දැන් අර ත්‍රීවිල් පාක්වල ඉන්න මිනිස්සු ඒගොල්ලෝ ඊටාම තීරණාත්මකව කියනවනේ මේ ඇප් කාරෝ අඩුවට දුවනවා. මේක නවත්තන්න ඕනේ. අපි රුපියල් 800ට ගන්න හයර් එක මොන් 300ට දුවනවා. මේක නවත්තන්න ඕනේ. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා ඒගොල්ලෝ විශ්වාස කරනවා යාලා කියන දේ ඊටාම හරි පිරිසුදු. ඒ කියන්නේ යාලා දැන් සමහරු කියනවා අපි මේ ආණ්ඩු වෙනස කරේ මේව වෙනුවෙන්. ඉතින් යාලා හිතාගෙන ඉඳලා තියෙනවා ඒක හරි. ඒ කියන්නේ යාලා යම්කිසි දේශපාලන වෙනසක් කරාම කියන්නේ මොකද යාලා ගෙනලා තියෙන හරි දේ මේ ලංකාවේ වෙලා තියෙන දේශපාලන වෙනසට දීපු අය විශ්වාස කරන දේ තමයි මේක තමයි සර්ව ප්‍රකාරයෙන් හරි දේ. ඒතර යාගේ මේ හරි දේ කියන එක සම්බන්ධයෙන් නිශ්චිත එකක් නැහැ. ඒක ආණ්ඩුව පැත්තේ මොකද මේ ආණ්ඩුව කිසිම වැඩ පිළිලක් ඉදිරිපත් කරේ නැහනේ. ඒගොල්ලෝ කරන්නේ අනිත් පැත්තට සෝෂල් මීඩියා වලට ඇවිල්ලා වැඩිපුරම ආකර්ෂණය ගන්න පුළුවන් දේ නියෝජනය කරන එක. ඒක තමයි යාලගේ හරි දේ. එහෙමත් යාලට නිශ්චිත ප්‍රතිපත්තියක් නැහැ. දමුල්ලේ මේ ප්‍රාදේශ සභාවේ සභාපති කිව්වේ මේ එහෙම මේ ඒගොල්ලෝගේ පැත්ත ගත්තනේ යාගේ. ඔව් යා කිව්වා පාක් කරන්න බෑ. මේ ඒකේ කාරණේ ඒක තමයි. ඒක ඇරෙන්න මේ වෙනකන් ආණ්ඩුව පැත්තෙන් මේ ওই ප්‍රශ්නට කිසිම පිළිතුරක් හෝ මොකක් හරි ඇවිල්ලා නැහැ. ඇයි හේතුව? දැන් ඔය එහෙම තමයි මේ ආණ්ඩුව දේවල් තෝරන්නේ. කියන්නේ අර ඔය මේ ඩීఓලාගේ සංවර්ධන නිලධාරීන් ගුරුපත් වීම ඉල්ලන කේස් එකක් තිබ්බනේ. ඒක ගණන් ගත්තේම නැහැ. ගණන් ගත්තේ නැත්තේ කොච්චරද කියනවනම් ඒගොල්ලෝ මාරාන්තික උපවාස වලට යනකොට කවුද අපේ මන්ත්‍රීවරයෙක් ගිහිල්ලා කිව්වා ලක්ෂ්මන් නිපුණාරච්චි ගිහිල්ලා කිව්වා නෑ එහෙම මේ උපවාස කළා මිනිස්සු මැරලා නෑ. මරණත් අපිට කරන්න දෙන්නේ නෑ. මොකද ඒක තමයි යාළගේ ස්ථාවර. හැබැයි ඊළඟට සෝෂල් මීඩියා වල වයිරල් වෙන්න ගත්තා. චන්දන සූර්යාරච්චි ඊළඟට වසන්ත සමරසිංහ මේ අයව දේශපාලනයට පාවිච්චි කළේ කොහොමද කියලා. අන්න ඒ නිශ්චිත මොහොතේදී ආණ්ඩුව තීරණයක් ගන්නවා මේක තවදුරටත් මේ ගැන අවධානය යොමු නොකළොත් මේකෙන් එන හානිය වැඩි. දේශපාලනික හානිය. එතකොට කියන්නේ ඇත්තටම මේ වෙලාවේ මගේ අදහස
එහෙම ඒ අයව එහෙම ගන්න ඕනේ නැහැ. දැන් මෙතන විභාගයක් තියලා විභාගයට කැමති කරගන්න. හැබැයි කලින් ඕකද කලින් කැමති කරගන්න තිබ්බනේ. ජනාධිපතිත් එක්ක සාකච්ඡාවක් ඉල්ලුවේ ඔතෙන්ට ඒක ඇවිල්ලා දුන්නේ නැහනේ. හැබැයි මෙතනට දියුනේ මොකද? දැන් ඒගොල්ලෝ තක්සේරුවට කරනවා මේක මීට වඩා යන්න දුන්නොත් එහෙම මේක මීට වඩා සෝෂල් මීඩියා වලින් ඇවිල්ලා වෙන ප්‍රශ්නයකට යනවා. ආකර්ෂණය නැති වෙනවා. ඒ නිශ්චිත මේ ප්‍රශ්නෙට ඒගොල්ලොන්ගේ මොකක් හරි ප්‍රතිපත්ති රාමුවක් තියෙනවා, දැක්මක්, දෘෂ්ටිවාදයක් තියෙනවා. ඒක අනුව ප්‍රතිපත්ති ගන්න තීරණ ගන්නව නෙමෙයි. ඔය ත්‍රිවිල් ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ? ත්‍රිවිල් පාක් වල කට්ටියගේ පැත්ත ගන්නවද? එහෙම නැත්නම් පික්මි ඩ්‍රයිවර්ලගේ පැත්ත ගන්නවද කියන එකෙන් කොයි එකද වඩා බර? කොයි එකද දේශපාලනව මේ වෙලාවේ වාසිකින් එක තාම තේරුම් ගන්න ගණන් හදාගන්න බැරුව ඉන්නේ. ගණන් හදාගත්ත ගමන් තීරණය ගනි. මොකද ත්‍රිවිල් කට්ටිය කියන එක ලොකු ප්‍රජාවක්. හිතනවට වඩා ලොකු ප්‍රජාවක්. සමහරු කියනවා ලක්ෂ 10ක් විතර ඉන්නවා කියලා. ලක්ෂ 10ක් ඉන්නවා. ඒතකොට බලුවට පික්මි ඩ්‍රයිවර්ස්ලා නෑ එච්චර මං හිතන්නේ. අපි වෙන ප්‍රශ්නයක් තියෙනවා. පික්මි ඩ්‍රයිවර්ස්ලත් එක්ක ලොකු මේ කියන්නේ පාරිභෝගිකයෝ මිනිස්සුන්ගේ පැත්තේ අදහසක් තියෙනවා. මේක මේ හරි ගොන් කතාවක්නේ අපිට අඩුවට යන්න බෑ. දැන් එතකොට ත්‍රිවිල් පාක් වල කට්ටියගේ පැත්ත ගත්තොත් එහෙම එතකොට මේ නම්බර්ස් දෙකෙන් කොයි එකද බේරගන්නේ කියන එක සම්බන්ධයෙන් මං කියන්නේ ත්‍රිවිල් පාක් එක ඕක හරි සරල දෙයක්නේ. ත්‍රිවිල් පාක් එක මිනිස්සෙක්ට ඇවිල්ලා හද්ද දාලා උඹ කොහොමද අඩුවට යන්නේ කියලා එහෙම කරන්න බෑනේ. එහෙම කරන්න බෑ. ඕන්නම් කරන්න බල උපරිම දේ තමයි යම් කිසි නිශ්චිත ප්‍රදේශ කීපයකට ඒත් එහෙම කරන්න බෑනේ. මොකද ඩ්‍රොප් කරන එක මනු පික්මි එකෙන් එයාපෝට් එකෙන් අරගෙන සීගිරියට ගිහලා සීගිරියෙන් දාලා නිකන් එන්න කියලා යෝජනා කරන්න බෑනේ. එතකොට ඊකේ සම්බන්ධයෙන් එතකොට මේ තීරණය ගත යුතුව තියෙනවා. හැබැයි තීරණය ගන්න බෑ. තීරණය ගන්නේ දෘෂ්ටිවාදයක් අනුව ප්‍රතිපත්ති රාමුවක් අනුව එහෙම නෙමෙයි. එහෙම එකක් නැහැ. තීරණය ගන්නේ කොයි තීරණයද වඩා ලාභ කියලා. ඕක මේ ඕක දැන් මේ කියාගෙන යද්දි මට මතක් වුණේ මේ අධ්‍යාපන විෂයමාලා ප්‍රතිසංස්කරණයේදීත් ඕකමනේ උනේ. මුලින් නෑ මේ කියන්නේ ජනාධිපතිම ඕක මේ 2006 වසරේ 2027ට කල් දාන්න සතියකට කලින් කිව්වා නෑ කිසි දෙයක් කරන්න නැහැ කියලා. අගමැතිනි එදා උදේ හරි ඊට කලින් දවසේ හරි කිව්වා නෑ ක්‍රියාත්මක කරනවා කියලා. ඔන්න ඊට පස්සේ මහානායක හාමුදුරුවෝ කාදිනල් ඊට පස්සේ ඔක්කොම වුණා. ඒතර සමාජයෙන් ඔකට කැමැත්ත තිබ්බනේ. ඇත්තටම ඉතින් ප්‍රතිසංස්කරණයක් කියන එක වෙන්න ඕනේනේ. ඒක තිබ්බා. ඊට පස්සේ ඉතින් කොහොමත් ඒ ගණන් හැදිල්ලත් එක්ක අවුලක් නැහැ කියලා හිතාගෙන ගියා. ඊට පස්සේ ඔන්න මේ විදුහල්පතිලත් එක්ක ඔන්න සාකච්ඡාවක් දුන්නා ජනාධිපතිට. ඊට දුන්නට පස්සේ දෙවෙනි වාරේ පොත් ටික තාම ගහලා නැහැ. කරගන්න බැරි තර වැඩේ නැවැත්තුවා. වැඩේ නැවැත්තුව ගමන් දැන් අර මිනිස්සු ඉල්ලනවා. ඒ කියන්නේ ඔකට පක්ෂව හිටපු මිනිස්සු පාරට බහැලා ඉල්ලනවා. දැන් මෙන්න මේක ක්‍රියාත්මක කරපන් කියලා. ඒත් ඉතින් කරගන්න බෑ. ආණ්ඩුව කැමති ඒකට අර මොකක්වත් අර ප්‍රතිපත්තියක්වත් මොනවත් ඒක තමයි ඔය අධ්‍යාපන කේස් එකක ඔය අපි කතා කරපු එකට වඩා බරපතලයි. මොකද කාරණේ දැන් ඔය කියන අය දැන් විෂයමාලා හැදිලා තියෙනවා. ඔය ඉන අය ගුරුවරුන්ගේ පැත්තෙන් තියෙනවා එකක් අපි අපරාධි මහන්සුනේ මේක ලොකු පරිශ්‍රමයක් දරුවා මේකට මේ සිලබස් හදලා වෙනස් දේවල් ටිකක් කරන්න පරිශ්‍රමයක්. ඒක අපරාධي අපේ මේ ට්‍රේනින් එක අපරාධي සහ ඕකට දැන් ඇත්තම කතන්දරේ ඔය පාරට බහපු අය මේ අධ්‍යාපනය වෙනුවෙන් ආපු අය නෙමෙයිනේ. ඒකෙන් වැඩි හරියක් මේ කැම්පේන් එක කොටසක් නේ. ආණ්ඩුවේ කැම්පේන් එක. පාරට බහලා පාරාද වෙච්ච එක පොඩ්ඩක් ගොඩ දාගන්න. ඒක දේශපාලන වැඩනේ. ඒක අපි අතහැරලා දාමු. හැබැයි මේක අස්සේ තියෙන සීරියස් ප්‍රශ්නයක් තියෙනවනේ. ඉතින් මම කියන්නේ මේක මීට කලින් ගන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. ලංකාවේ මේ විදිය මේ අධ්‍යාපන ක්‍රමයේ සුසුම ආදර්ශයේ වෙනසක් පැරඩයිම් ශිෆ්ට් එකක් වගේ එකක්. ඒ කියන්නේ සීරියස් ස්ට්‍රක්චරල් වෙනසක් යෝජනා කරපු අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි එක 1982 වෙන්න ඕනේ අධ්‍යාපන ධවල පත්‍රිකාව. ඊළඟට 1998 99 හෝ 2000 ගණන් වල මුල තාරාඩිමෙල් ගෙනාවු යම්කිසි වෙනස්කම්. මේ දෙකේම තිබිච්ච දේ තමයි අධ්‍යාපන ධවල පත්‍රිකාව කියන එක. දැන් අපිට අද යෝජනා දැන් මේ ගෙනල්ලා තියෙන සුනිල් ජයන්ත නවරත්න මම හිතන්නේ මේකේ මේ මෑත කාලීන මේ වගේ ස්ට්‍රක්චර් එක වෙන යෝජනා කරපු ඒ කණ්ඩායමේ නායකයා සුනිල් ජයන්ත නවරත්නලා ගෙනාපු එකෙත් තියෙනවා. දැන් ඒ කියන්නේ ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවානේ ඔය O level A level ෆේල් වුණාට පස්සේ පාස් වෙන අය කැම්පස් ගිහිල්ලා මොකක් හරි විදියක් තියෙනවා. ෆේල් වෙලා යන අයට මොකද්ද වෙන්නේ කියලා එකක් නෑ. ඒකට ඒ අයට ස්ට්‍රක්චර් එකක් දෙනවා 8 වසරෙන් 9 වසරෙන් කැමති අය මේ අර සාමාන්‍ය ශාස්ත්‍රීය ධාරාවේ අධ්‍යාපනය කරගෙන යන්න පුළුවන්. එහෙම නැති අයට ඇවිල්ලා වෘත්තීය ධාරාවේ අධ්‍යාපනය ඉගෙන ගන්න පුළුවන්. ඒක වඩු වැඩ වෙන්න පුළුවන්, කම්පියුටර් IT සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්, වෙල්ඩින් වෙන්න පුළුවන්. එහෙම ඒක ප්‍රොෆෙෂනලි ඉගෙන ගන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. හැබැයි ඔය ඕක
තිබුණා 1982 ගෙනාපු අධ්‍යාපන දවල පත්‍රිකාවෙත් ඔය දේවල් ඔය විදිහටම තිබුණා. 89 කාලේ ගෙනාපු තාරාඩි මෙල්ලාගේ වාර්තාව දේවල් වලත් ඕවා තිබුණා. හැබැයි දැන් මේකේ තියෙන වෙනස තමයි අධ්‍යාපන දවල පත්‍රිකාව කියන එක අපිට අරගෙන අද බලන්න පුළුවන් ඒකේ තිබිච්ච දේවල් මොනවද? ඒක පරාද කරපු අය, ඒකට විරුද්ධ වුණු අය ගෙනාපු යෝජනා සාධාරණද? ඒක ගෙනාපු අය අධ්‍යාපන දවල පත්‍රිකාව ගෙනාපු අය කරන්න හදපු දේ මොකක්ද කියලා මෙන්න ඩොකියුමන්ට් එක තියෙනවා. තාරාඩි මෙල්ලා ගෙනාපු එකේ මෙන්න නිශ්චිත ලියවිල්ල මේකයි මේගොල්ලෝ කරන්න හැදුවේ කියන එකේ ඩොකියුමන්ට් එකක් තියෙනවා. දැන් මේ අගමැතිනි අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය කරන්න යන්නේ මොකක්ද කියලා එහෙම එකක් තියෙනවද? එහෙම එකක් හොයාගන්න තැනක් අධ්‍යාපන අමාත්‍යාංශය හරි කොහේ හරි තැනක තියෙනවද? මම දන්න තරමින් එහෙම එකක් ඉල්ලුවම කියපු දේ තමයි එහෙම ඩොකියුමන්ට් එකක් නැහැ. PowerPoint presentation එකක් තියෙන්නේ කියන එක. එහෙම මන් දන්නේ නැහැ කියන්නේ මේවට දායක වෙච්ච මේ ආණ්ඩුපත් කරන්න දායක වෙච්ච යම් කිසි වෘත්තීය දැනුමක් තියෙන මිනිස්සු ඉන්නවනේ. එහෙම කියන්නේ ඒගොල්ලෝ මේ PowerPoint presentation එකක් කියපු එකේ මරු පොයින්ට් එකක් එහෙම නිශ්චිත ලියවිල්ලක් නැතුව PowerPoint presentation එකට යන හේතුව තමයි අදහස් අනුව වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අදහස් විරුද්ධ අදහසක් ආවම ඒකට එකඟයි නෑ. ඒ කියන්නේ අද කොහේ හරි මීටින් එකකට යනවා ඔයාලා කියන මේකේ තියෙන එක නෙමෙයි නා ඕක මකන් මේක දාන්න. එහෙමම තමයි අන්තිමට පොත් එක ගැහුවේ. මකන්න මම කියන්නේ ඕක ලෝකේ ඔයගේ දේවල් වෙන විදිහක් තියෙනවනේ. ඒක නිශ්චිත ඒක හරි. ඒ කියන්නේ අදහස් වලට විරුද්ධයි කියන එක හරි. එතකොට සාමාන්‍යයෙන් ඕක කරන්නේ මොකක් හරි යෝජනාවලිය 1.0 කියලා දානවා. ඊළඟට යම් කිසි නිශ්චිත කණ්ඩායමක් ළඟට ගිහිල්ලා එයාලගෙන් යෝජනා අරගෙන ඒ යෝජනා අනුව වෙනස්කම් කරපු එක 1.1 කියලා දානවා. ඕක 1.1 ඉඳලා 2.1 වෙන්න පුළුවන් 3.1 වෙන්න පුළුවන්. එහෙම ගිහිල්ලා අන්තිමට ෆයිනලයිස්ඩ් ඩොකියුමන්ට් එක තමයි පාර්ලිමේන්තුවට එන්නේ. එතකොට දැන් මේක සහ ඔය ඒ විදිහේ ක්‍රියාපටිපාටියක් යනකොට තියෙන එක තමයි 1.0 එක කවද්ද දැම්මේ. ඊළඟට මොන මීටින්ස් අනුවද 1.1 වලට එන්න ආපු වෙනස්කම් ටික උනේ. එතකොට නිශ්චිත කියන්නේ මන් දන්නේ 82 කරපු එකේ කොහොම එහෙම ඒවත් හොයන්නමද කියලා. හැබැයි අවසන් ලියවිල්ලක් තියෙනවා. අවසන් ලියවිල්ල අපිට අද කියවන්න පුළුවන්. හැබැයි ඕක හරියට මන් කියන්නේ දැන් මේවල් ලෝකේ මේවා කෙරුණේ කොහොමද කරන්නේ කොහොමද කියලා කතා කරන අය ඉන්නවනේ. ඒගොල්ලොන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙහෙම එකක් අවශ්‍යයි කියලා. එහෙම නැතුව PowerPoint presentation එකක් කරගෙන ගිහලා මේ මීටින් එකේදී කවුරුහරි කියන ඕක වැරදි ඕක මෙහෙම වුණා නම් හොඳයි නේද කියලා අරක බෑක්ස්පේස් කරගෙන ගියා. ඊළඟ එක ටයිප් කරා. එතකොට දැන් කලින් තිබිච්ච එකයි මේකද මොකද්ද කියලා සංසන්දනය වෙන්නේ. එහෙම මොකුත් නැහැ. මේගොල්ලෝ මොකද්ද කරන්න යන්නේ කියන එකට දැන් මට ඕන නම් හරි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා මේ ගේන්න යන්නේ මොකද්ද කියලා මම තේරුම් ගන්න දැන් මට කවුරු හරි කිව්වොත් එහෙම අධ්‍යාපන දවල පත්‍රිකාව කියන්නේ මොකද්ද කියලා ඔබ තේරුම් ගන්න ඒක කීවල වරින් කියලා අන්න ඒකට තියෙනවා. තාරාඩි මෙල් මොකද්ද කරේ කියලා තාරාඩි මෙල්ගේ රිපෝට් එක තියෙනවා. මේ වෙලාවේ මේගොල්ලෝ කරන්න යන්නේ මොකද්ද කියන එකට නිශ්චිතව අවුට් වෙච්ච අධ්‍යාපන අමාත්‍යාංශය හෝ කවුරු හරි වගකීම ගත්ත ලියවිල්ල මොකක් හරි විග්‍රහ කිරීම කොහෙන්ද මම හොයාගන්නේ? එහෙම එකක් මන් දන්නේ නැහැ. එහෙම තියෙනවා නම් කරුණා කරලා පෙන්නන්න. නෑ එහෙම එකක් නෑ. එහෙම එකක් නැති හින්දානේ. ඒ කියන්නේ විරුද්ධ වෙන මිනිහෙක්ටවත් විරුද්ධ වෙන්න විදිහක් නැහැ. ඇල්ලවතුර වගේ. ඇල්ලවතුර වගේ. එතකොට එහෙම විදිහක් තිබ්බ නැති හින්දා තමයි අන්තිමට මොඩියුල් එළියට ආවට පස්සේ අර මේ වෙබ්සයිට් ලින්ක් එකක් ඒ ලින්ක් එක අල්ලගෙන තමයි විරුද්ධ වුනේ. ඇත්තටම ඕකේ කතන්දරය ඕක තමයි. කියන්නේ එහෙම නිශ්චිත එකක් නෑ. ඒ කියන්නේ සෝෂල් මීඩියා වල මොකද්ද කියන්නේ ඒකට පිළිතුරු තමයි. මේ ආණ්ඩුවේ ක්‍රියාවලිය යන්නේ මේක ආර්ථිකයට වෙන්න පුළුවන් IMF එකත් එක්ක කරන වැඩේට වෙන්න පුළුවන් සියලුම දේවල් ටික කියන්නේ ඕන ක්‍රමයට. කොතනදීද අපි මොකද අර ඒ කියන්නේ මේකට මේ කැබිනට් එකක් හම්ම නම් අවශ්‍ය නැහැ. සෝෂල් මීඩියා ඇනලයිසිස්ලා ටිකක් තමයි ඕනේ. අද මොකද ට්‍රෙන්ඩ් එක මොකද්ද කරන්න ඕනේ කියන්නේ. ට්‍රෙන්ඩ් එක අනුව තමයි වැඩි වෙන්නේ. ට්‍රෙන්ඩ් එක අනුව ඕක කියන්නේ අර අධ්‍යාපන ඒකකට එහෙම නිශ්චිත එකක්. ඒ කියන්නේ මන් දන්නේ ඇඟ දැන් ඇත්තටම මේ විපක්ෂ කරපු වැඩේ විපක්ෂ දේශපාලනය අල්ලගන්නේ එහෙමනේ. ඒගොල්ලෝ කිව්වේ මේ අර ලින්ක් එකක් ආපු හැටි ඒවැ තියෙන ප්‍රින්ටින් මිස්ටේක් ඒ මං කියන්නේ උතන නෙමෙයි අර්බුදය තියෙන්නේ. මොකද්ද මේ මිනිස්සු කරන්න යන අධ්‍යාපනයේ වෙනස? හැබැයි මේ ඒ කියන්නේ විපක්ෂෙන් කිව්වෙත් නැත්තේත් නැහැ. ඔය ප්‍රසන්ටේෂන් කතාව ආවේ විපක්ෂෙන් ඇහුවනේ මොකද්ද ඔය වයිට් පේපර් එකක් නැති කියලා. ඊට පස්සේනේ අර මේ බිමල් පිස්සු කතාවක් කිව්වේ මේ වයිට් පේපර් දැන් මේ කාලේ කොළ සුදු කරන මගුලක් කිව්වේ. ඒ කාලේ ඕක ආවා. ඒ කාලේ ඕක ආවට ඒක ගණන් ගත්තේ නැහැ. දැන් මිනිස්සු මම මේ කියන එක අපි මේ කතා කරන එක ඒක ආකර්ශනීයව ඒක දේශපාලනිකව මතු කරන්න අමාරුයි. මොකද ඊට වඩා අරක තියෙනවා මේ ළමයින්ට සමලිංගිකත්වය උගන්වන්න යනවා එහෙම කියලා ළමයින්ව සමලිංගික කරන්න යනවා කියලා කිව්වම ඒක ඒකේ තියෙන දේශපාලනිකව ඒක
ඕන කෙනෙක්ට දීහා උදුරුවනේ මේවද අපේ ළමයින්ට වෙන්න යන්නේ කියලා එක දේශපාලනිකම මං කියන්නේ ඒක දේශපාලනය ඒක මං කියන්නේ මන් දන්නේ ඒක නෑ හැබැයි මිස්ටේක් හැබැයි මේ ජනාධිපතිට ඇත්තටම ඕක නවත්තන්න උනේ මේ සමලිංගික හින්දා පොල් ගහපු හින්දාවත් මොනවත් හින්දා නෙමෙයි. ඉතින් ඇත්තටම වැඩක් කරලා තිබ්බේ නැති හින්දා. ඒ කියන්නේ මේ මොන මගුලත් මේ අපි ඇත්තට දෙන්නේ වගේ එකක් ජනාධිපතිට එන්නේ නැති. දැන් ජනාධිපතිවරයා එක වෙලාවක පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඕක අගමැතිවර සාමාන්‍යයෙන් මේ ආණ්ඩුවේ තියෙන ස්ට්‍රැටජි එක කියන කාට ගොඩ දාගන්න බැරුණාම ජනාධිපතිවරයා කතාවක් කරනවනේ. ඉතින් අගමැතිවරියට මේක යම් තැනකින් එහාට ගෙනියන්න බැරි වුණාම ජනාධිපතිවරයා ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ කතාව එතකොට ඔය මොනවත් ඇවිල්ලා නැහැ. හොඳේ. කියන්නේ මේ දිත්වා එන්නත් කලින් එකක් මම කියන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් වගේ කියන්නේ මේ පොත්වල තිබිච්ච සමලිංගික මේ කිසිම දෙයක් නැහැ. ජනාධිපතිවරයා ඇවිල්ලා කිව්වා මේක මේ දරුවන් වෙනුවෙන් මේ වෙනස කළ යුතුයි. මේකට අකුල් හෙලන්න එපා. මේකට විරුද්ධ වෙන්න එපා. මේ මොකද්ද මේක? මගේ ප්‍රශ්නේ ඔයා කියන මේ විරුද්ධ වෙන්න එපයි කියන එක මොකද්ද? ඔයා කියනවා මේකට විරුද්ධ වෙන්න එපයි කියලා. හැබැයි විරුද්ධ වෙන්න හරි එකඟ වෙන්න හරි දැන් ඇත්තටම කවුරුත් එහෙම එකට විරුද්ධ වෙලා නැහැනේ. මේ ආණ්ඩුව කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවට කවුරුත් විරුද්ධ වෙලා නැහැ. මොකද එහෙම එකක් නැහැ. ඊ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාව කියන්නේ මම හිතන්නේ සුනිල් ජයරත්න මහත්තයා දන්නවා ඇති. මට සෑහෙන විශ්වාසයක් තියෙනවා හරිනි අමරසූරිය මොකද්ද මේ වෙන්නේ කියලා දන්නේ නැහැ. එයා දන්නවනම් දෙයියඳුර කියන්න බෑ. මොකද්ද වෙන්නේ නිකන් ටීචර්ස්ලා ටිකක් ට්‍රේන් කරනවා මොකද්ද හරි ඊ රාමුව මොකද්ද කියලා ඒක හරිද වැරදිද මොකක් හරි කියන්නේ ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ මේවට හම්බෙන උත්තරත් මරුව මේ જાතිය වලට මොකක්ද දන්නවද කි? ඕ කියන්නේ ඔහොම විවේකයක් දැම්මොත් එහෙම ඕක විවේචනය කරලා කඩාකප්පල් කරනවා. ඇත්ත කතන්දරේ ඒක නෙමෙයිනේ. ඒක හදාගන්න බැරි කමනේ. ඕක දැන් අපිම කතා කරා ඕකේ තිබ්බනේ ප්‍රශ්න. ඕක ආපු ගමන් මේ විවේකයක් මොකක් හරි දැම්ම කාල පරිච්ඡේදවල කාලය අඩු කරලා එතකොට කාලේ වැඩි කරලා කාලේ වැඩි කරලා 50 කරනවානේ. ඒ මේ වෙලාව දෙකමාරද කොහෙද කරන්න ගියප එකත් දෙක කරන්න ගියප එකත් හිතල තිබ්බේ නෑ කලින්. කාල පරිච්ඡේදය කාලේ හදලා තිබ්බා. ඊට පස්සේ තමයි ඔන්න පැය ඔක්කොම ටික එකතු වුණාම පැය භාගයක් විතර වැඩි වෙනවා. එතකොට මොකද කරන්නේ වගේ ප්‍රශ්න ආවා. අර ස්කූල් වෑන් වල ප්‍රශ්නයක් එනවා, ට්‍රාන්ස්පෝර්ට් වල බස් කෝච්චි ෂෙඩියුල් වල එහෙම ප්‍රශ්න ගොඩක් එනවා. ඒවාර මොකර ලියවිල්ලකවත් මොක කොහෙදවත් හරියට තිබ්බනම් ඕවා ඒ වෙලාවේ ප්‍රශ්න ඇවිල්ලා ඒක විදිහට විසඳ ගන්න තිබ්බා. නෑ දැන් ඒක කිසි ප්‍රශ්නයක් නෑ නේ. අර PowerPoint presentation එක අර ඒක මොකක් කරේ විනාඩි 50ක දැන් එහෙම නෙවෙන්නේ. දැන් හැබැයි ඒක කොතනින්ද මොකද්ද උනේ කියලා එහෙම හරි ෂෝක්. ඉතින් මං කියන්නේ මේක තමයි අහන්න විදිය. ඔව් දැන් ඒත් එක්කම මේ සීනි කේස් එක මම එදා මේ මං ඔය පොය දවසේ කියන්නේ ඔය දවසේ කියලා මම මාත් එතන මම ඔය උතනින් ඒ බෝඩ් එක ඕපන් කරලා ඕපන් කියලා තිබ්බම මේ ඔයද ඕකේ මම හරි මෙහෙමයි පොය දවසේ නම් ඒ පාළුවට ගිහිල්ලා පාළුවට මං අර මේ කවුරුවත් නැහැ. ඊට කලින් දාපු පින්තූරේ සෑහෙන මේ කට්ටිය බලලා තිබ්බනේ මේ වයිරල් වෙලා සෙනග හිටියේ නැහැ කියලා. අපි ඔය හරි නාමල ඔය ටයිල් ගන්න නම් මනන් වලට ඔය පැත්තේ යන හින්දා දන්නවද? ඒක දානකම් ඇඩ්‍රස් එකක්වත් හරියට ෂෙයා කරලා තිබෙන්නේ මං ඉතින් ලංකා ටයිල් එක එහා පැත්තේ ඕක තියෙන්නේ කියලා අපේ සල්ලිනේ මොනවද? කීල්ස් එකකුත් දාලා දෙනවනේ. කීල්ස් එක ඒ පාරේ මෙහා පැත්තේ කීල්ස් එකක් තියෙනවා. මේ දැන් අර අපේ සල්ලිනේ මොන වුණත් මුන් පිස්සු කෙලියට මේ අවසානෙට හැම මිනිහෙක්ගේම සල්ලි හින්දා ඉතින් ඇඩ්‍රස් එක දාලා ඕක කීයක් හරි විකිරෙනවා නම් අර ඔය අසනීප වෙච්ච මිනිස්සගේ පඩිය හරි ගෙවා ගන්න වෙනවා කියලා පිට දැම්මා. ඒත් ඉතින් මිනිස්සු යන්නේ නැහැ. ඒ යන්නේ නැත්තේ ඒකේ ලොකුවට ගහලා දෙනවා 275 කියලා කිලෝ එක. පුට්සිරිට ගියොත් 250ට ගන්න පුළුවන්. පාරේ අනිත් පැත්තේ කීල්ස් එක තියෙනවා. අනිත් පැත්තේ කීල්ස් එක 250ට තියෙනවා. ඒ කීල්ස් එකෙන් අලල් ටික ලූණු ටික කිරි පිටි පරිප්පු අනම්මනන් ටික අරගෙන දේශප්‍රේමී වුණේ රුපියල් 25ක් වැඩිපුර ගන්න කියන්නේ දැන් හරි රුපියල් 25ක් අඩුවෙන් තිබ්බනම් අර ටික වාහනයට දාලා රුපියල් 25 ඒවා දැන් සීනි කිලෝ 10ක් අරගෙන ගියොත් එකපාර රුපියල් 25ක් ලාභයනේ. ඒකට පාරෙන් පනලා උතනින් ගන්න පුළුවන්. හැබැයි ඔක්කොම දීලා අර ටික සබන් කැටයක් ගන්නවා නම් ඒ ටික ඔක්කොම ටික වාහනයට දාලා දේශප්‍රේමී වෙනුවෙන් මේ සීනි කර්මාන්තය බේරා ගැනීම වෙනුවෙන් සුනිල් හඳුන්නෙති මහත්තයාගේ මනදොල සපුරීම වෙනුවෙන් පාර පැනලා රුපියල් 25කට වැඩියෙන් සීනි අරගෙන යන්න ඕනේ. ඒක එහෙම වෙන්නෙත් නෑ. සහ මේ ඕක මට හිතෙන්නේ ඕක වහන්නෙත් නෑ. ඒක තමයි කේතුවාච. ඒක තමයි බලපෑම. මේගොල්ලොන්ගේ තියෙන මේකත් එක්ක ඕක වහන්න බෑ. ඊගෝ එක හර්ට් වෙනවා. ඊගෝ එකත් එක්ක මේක වහන්න බෑ. ඒක හින්දා ඉතින් අර සීනි සමාගමේ බිලියන් ගණන් පාඩුවත් එක්ක ඔතන ඇත්තටම ඔතන මං හිතන්නේ ඔක සමුපකාර ඔතන සමුපකාරයක් තිබ්බා. ඒ මොකක් හරි බිල්ඩිමක් ඔය රජයේ සම්බන්ධිකුත් ඇති ඔතන.
එතකොට ඒකේ රෙට් එකයි වතුර කරන්ට් වතුර ටිකයි වැඩ කරන මිනිස්සු එක්කෙනයි ඉන්නේ. යාගේ පඩිය විතරනේ මොකද එයා අසනීපුණාම වහනවනේ. එතකොට ඒක ඒ පාඩුව දරාගන්න එකත් මේ ආණ්ඩුව පැත්තිෙන් එහෙම ඉතින් ගණන් හදන්නේ මේගොල්ලෝ. ඒකින්ද ඕක සීනි වික්කත් නැතත් ඕක දිගට මෙයයි. ඕක තමයි ඒ කියන්නේ ඕක තියෙන සීරියස් ප්‍රශ්නේ. කියන්නේ දැන් ඕක ලංකාවේ මිනිස්සුන්ට අපි ඔය 1970 77 කාලේ ටෙස්ට් කරලා ෆේල් වෙච්ච දෙයක් වුණත් ලංකාවේ මිනිස්සු ගොඩක් අයගේ තවමත් අර දිගිඩියාවක් තියෙනවා නිශ්චිතව. ඒ කියන්නේ සමහරු විශ්වාස කරනවා ඒක කියන්නේ රජය විසින් ව්‍යාපාර කළ යුතුයි කියලා. සමහරු විශ්වාස කරනවා නැහැ කියලා. මම විශ්වාස කරනවා රජය මේ ව්‍යාපාර නොකළ යුතුයි කියලා. සමහරු දෙගිඩියාවක ඉන්නවා. මේක කියන්නේ දැන් උදාහරණයක් විතර අද එකක් ඇවිල්ලා තිබුණා මිල්කෝ එකේ ලාභය ඇවිල්ලා ලාභෙන් ගොවියන්ට ප්‍රොෆිට්ස් ගෙවලා කියලා. කියන්නේ ස්ටිල් ඒක අනවශ්‍ය දෙයක්. ඒ හේතුව තමයි අපි ඔය සීනි කඩේ ගන්නවන මිල්කෝ එකට අදාළවත් මේක ගන්න පුළුවන් අපි ළඟ වැඩිපුර data තියෙනවා නම්. කියන්නේ ලංකාවේ ව්‍යාපාරයක් කරනවා නම් පුද්ගලික අංශයෙන් ව්‍යාපාරයක් කරනවා නම් ඒ පුද්ගලයා ඒ කියන්නේ ඒකේ රිස්ක් එක ගන්න. මේක මේ සිද්ධිය මේ විදිහටම විග්‍රහ වෙලා අපි අර රෝදේ හොයාගන්න යනවනේ. 1980 ගණන් වල නවසීලන්තේ මේ ජාතියේ ප්‍රශ්නයක් එන ආර්ථික අර්බුදයක් ආපු වෙලාවට රොබර්ට් කවුරු හරි කෙනෙක් තමයි ඒ වෙලාවේ මුදල් ඇමතිකම් බාරගන්නේ. එයා පැහැදිලිව කියන දෙයක් තමයි ඔය රජයේ දේවල් ටික අයින් කළා රජයේ දේවල් පුද්ගලික අංශයට දීලා ඒ වෙලාවේ ඒක ගොඩ දාගන්නවා ඇත්තට මේ ආර්ථික අර්බුදය. එයා කියන්නේ මේ රජයේ ව්‍යාපාර කරන්න ගියාම කවුරු හරි මොනවා හරි ඉගෙන ගත්තා කියලා කියන ක්වොලිෆයිඩ් මිනිස්සෙක් ඇවිල්ලා එයා තීරණ ගන්නවා. ඒ කියන්නේ අපි හිතමු ඔය සීනි කඩේ තික දැන් මේ පුද්ගලික මිනිස්සෙක් කියලා. ඒ පුද්ගලික මිනිස්සෙක් නම් ඒ ඉන්වෙස්ට්මන්ට් එක යන්නේ එයාගේ සාක්කුවේ. ඒක ෆේල් වුණොත් ඒ මිනිස්සයාගේ මුදල් ටිකට තමයි කෙලවෙන්නේ. ලාභ ගත්තොත් එයා හොඳයි. ඒකට එයා ඒක කොහොම හරි ගොඩ දාගන්නවා. ආණ්ඩුව පැත්තෙන් මේකට කෙනෙක් දැම්මම ඒක පාඩු වෙන එක පාඩු වුණා. පාඩු වුණා කියලා කියනවා මිසයි පාඩු වෙන එක වැරද්දනේ. මනුස්සය හොරකම් කළා මොකුත් නැහැ. කවුරුත් ඇවිල්ලා සීනි අරගෙන නැහැ. ඉතින් පාඩු වෙලා. ඉතින් එයා ඒ වැරද්ද ඒක තැනකදී හරියන්න පුළුවන් ඒක තැනකදී වරදින්න පුළුවන්. හැබැයි අනිත් පැත්තට තියෙන දේ තමයි පුද්ගලික කෙනෙක් මේක කරලා ලාභයක් ගත්තොත් ඒ ලාභයෙන් 30% රජයට ලබා ගත හැකියි. රජයට නිකන් ඉඳලා ටැක්ස් කළා 30% ලබා ගත හැකියි. 30% කියන්නේ ලාභයෙන් ආදායම් බද්ද. ඒකට අර වැට් එක GST අනම්මනම් එක්ක ඒවා ඉන්නේ සම්පූර්ණ ගානටනේ. ඒත් එහෙම ගත්තම 35ක 40ක ගානක් කවුරු හරි කෙනෙක් පුද්ගලිකව බිස්නස් කරන කෙනෙක් ඉන්නවා නම් ඒක පාඩු වුණොත් ඒ මිනිස්සයාගේ පාඩුව. එයා ලාභයක් ගත්තොත් ඒ ලාභයෙන් 30%ක් ආණ්ඩුවට නිකන් ඉඳලා පැත්තක ඉඳලා බලාගෙන ඉඳලා ගත හැකි. කවුරුත් මේකට විරුද්ධ මම දන්නේ එහෙම සීරියස් විරුද්ධ වෙච්ච කෙනෙක් නැහැ ලංකාවේ මේ 30%ක ටැක්ස් එක ගෙවන්න කියලා. ටැක්ස් එක ගන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් ඒක වෙනම දෙයක්. හැබැයි දැන් ආණ්ඩුව මේ බිස්නස් එක කරන්න ගියාම මං මෙතන තියෙන ඔපචුනිටි කොස්ට් එක නිකන් ඉඳලා කාගේ හරි ලාභයකින් 30%ක් අරගෙන අධ්‍යාපනයට සෞඛ්‍යයට වියදම් කරලා ඒ රටේ යටිතල පහසුකම් ටික හදලා අර මනුස්සයට බිස්නස් එකක් කරගෙන යන්න අවශ්‍ය ආරක්ෂාව පාරවල් අනම්මන ටික හදලා දෙන්න පුළුවන්. නිකන් ඉඳලා රිස්ක් එකක් නැහැ. පාඩුනොත් ඒ මිනිහා විඳ ගන්නවා. ලාභ වුණොත් එයාගේ ලාභෙන් වන්න අපිට 35ක් 40ක් දීපන් කියලා අපි ආණ්ඩුව ඉල්ල ගන්නවා. ආණ්ඩුවට එහෙම කළ හැකියාවක් තියෙද්දී ආණ්ඩුව ලාභ ගන්න යනවා. බිස්නස් කරලා ලාභ ගන්න යනවා. ඕක කන්සිඩර් කරන්න එපා. ඕක කන්සිඩර් කරාම මං හිතන්නේ කිසිම විදිහට මම කියන්නේ මොලේ පණ තියෙන මනුස්සයෙක්ට තේරුම් යනවා කියලා ආණ්ඩුව බිස්නස් කරන එක ආණ්ඩුව බිස්නස් කරන එක ලාභද බලන්න ශ්‍රී ලංකන් යාලස් දිහා බැලුවා නම් ඇති. නෑ එහෙමත් නෑ. එහෙම කියන්න බෑ. කෙනෙක්ට කියන්න බලන ඒක කේස් බයි කේස් යනවා කියලා. කේස් බයි කේස් යනවා කියලා කියන්න බෑ. ඕකේදී ගොඩක් කලාවට මේගොල්ලෝ කියන ඔය ආණ්ඩුව ව්‍යාපාර කළ යුතුයි කියලා කියන අය කියන තර්කය තමයි. තම මොඩල් එක කියන්නේ තමසෙක් වගේ දුබායි වෙලත් මං හිතන්නේ වගේ මේ රජය විසින් තියාගන්න එහෙම කියන්නේ තමසෙක් කිව්වම ඔය සිංගප්පූර් එයාලයින්ස් එක අනම්මනම් ඒ ලොකු දේවල් ටිකක් ඒගොල්ලෝගේ තමයි ඒගොල්ලෝගේ තියෙන අඩුපාඩුත් තියෙනවා. හැබැයි ඒක විශිෂ්ට මොඩල් එකක් තමයි. හැබැයි මෙතන තේරුම් ගන්න ඕන දේ තමයි තමසෙක් මොඩල් එක හදපු ලී කුවාන් යූ. එයාගේ විෂන් එක. එයාට නිශ්චිතව විෂන් එකක් තිබුණා. මේ වගේ මේ අර දාන භාජනයේ හැඩේ ගන්න විෂන් එකක් නෙමෙයි එයාට තිබුණේ. එයාට තිබිච්ච විෂන් එක අතරේදී එයා එක වෙලාවක තැන් කීපකට වෙලා තියෙනවා. එක නිශ්චිත තැන් කීපයක් තියෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් එයා උදව් ඉල්ලනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් එයා උදව් ඉල්ලනවා. ඔය මැලේසියාවෙන් කැඩෙන වෙලාවේ අපිව අතාරින්න එපා. අපිව අතාරියොත් කොමියුනිස්ට් කාරයෝ මේක අල්ලගනි. ඒක උට කොමියුනිස්ට් දෘෂ්ටිවාදය පිළිබඳව ඊතරම් බයක් තිබුණා. ඒ කියන්නේ ඌ කොමියුනිස්ට් දෘෂ්ටිවාදයට ඊතරම් විරුද්ධයි.
කොමියුනිස්ට් වුණොත් එහෙම මේක රට ගොඩ ගන්න බැරි වෙනවා කියලා අදහසකින් ඔහුට නිශ්චිත අදහසකින් විවෘත වෙළඳපළ ගැන විශ්වාසයක් මත තමයි ඔය ස්ටේට් කැපිටලිසම් කියන එක රාජ්‍ය ධනවාදය කියන එක ඔය රජය විසින් නඩත්තු කරන තමසෙක් මොඩල් වගේව හැදුවේ ඔහු එවැනි දෘෂ්ටියක් සහිතව. ඒකයි මේ ඇවිල්ලා රජය ලොකු කරන්න ඕනේ මේ ඒකයි මේ විහිළුවයි අතර සංසන්ධනය කරන්න බැහැ. කියන්නේ අපි මේ තැනක ඉඳලා මේ රජය මේවා කරන්න ඕනේ රජය ලොකු කරන්න ඕනේ අනම්මනම් එහෙම තැනක ඉඳලා තමසෙක් මොඩල් එක වගේ එකක් අපේ හදන්න කියලා කියන එකම ඒක පැරඩොක්ස් එකක්. ඒක මේකට ගලප ගන්න එක හදන එක තේරුම් නැහැ. ඒකයි ඉතින් කතන්දරේ. අපිට මේ තමක් කරති UMP එක දැක්ක අලුතෙන් ආය ඩිජිටල් කරනවා UMP මං හිතන්නේ පස්වෙනි පාර විතර තමයි ඒ කියන්නේ UMP තියෙනවානේ දෙකක් තියෙනවා එකක් තමයි UMP එකේ නායකයා කියලා එකක් නැහැ UMP ඉන්නේ රනිල් වික්‍රමසිංහ එයා තමයි නායකයා රනිල් වික්‍රමසිංහ සජිත් නායකයා වෙන්න ඕන නම් වෙනස් කරගන්න ඕනේ රනිල් වික්‍රමසිංහ කියලා ඒ වගේ එකක් ඒ වගේ තමයි එයා හිතනවා අලුත් දේවල් මෙහෙම කියලා තව කට්ටියක් ප්‍රොපෝසල් ටිකක් ගෙනල්ලා කොහොම හරි ඉතින් ඇත්තම නිකන් අර දැන් මන්දන ශ්‍රමදානයක් වගේ එකක් කළා තිබුණා සිරිකුතේ. ඒක කියන්නේ යාලා ශ්‍රමදාන පිරිතක් කරේ ශ්‍රමදානයක් කියලා තමයි දිත්වා එන දවස් එන්න කලින් සතියේ ශ්‍රමදානයක් කියලා තමයි ඒක දාලා තිබුණේ. ඒක කරන්න බැරි වුණා. ඉතින් මේ රටම ලොකු අර්බුදයකට ගියාම හිතන මාස දෙකකින් විතර කල් ගිහිල්ලා ඒ වැඩේ තමයි ඔය කරලා තිබුණේ. ඒකත් එක තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට UNP එක ඒ වගේ මට්ටමකට වැටෙන එක ඒගොල්ලොන්ට කියන්නේ ඒගොල්ලෝ දන්නේ කෝ කම්පිටන්සිස් මොනවද කියලා. කියන්නේ ඒගොල්ලොන්ට රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන ඒගොල්ලෝ මේ රටේ කරලා තියෙන ඓතිහාසික කාර්යභාරය පිළිබඳව සහ මේ කියන්නේ නිකන් අර ප්‍රතිවාදියාගේ ස්ට්‍රැටජි කරන නටන කියන්නේ ඒගොල්ලෝ හිතනවා අර නිකන් ඔය මේ දැන් අර හැමදෙලා മന്ത്രിලා ඇවිල්ලා JVP කින් කරපු දේවල් ටිකක් තියෙනවානේ කාණු සුද්ධ කරලා අර බත් පාසලේ එළිය තියාගෙන බහැලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා දැන් ජනමනස තියෙන මේ වගේ තැනක අපිත් එතනට යන්න ඕනේ වගේ එකක්. ඒක නෙමෙයි වැඩේ. ඊට වඩා වෙනස් වැඩ තියෙනවා ඔයගොල්ලෝ. අර ඒකත් අර මේ වතුරු භාජනය වගේ කේස් එකක් වෙනවා. මොකද අර මේ දවස්වල යනවානේ මේ රැප් වල ඩිස් කරන එහෙම පොඩි සීන් එකක් යනවා. මම දැක්ක ඊයේ රැප් සින්දු දාලා එතකොට ඒගොල්ලෝ හිතනවා මේ අලුත් ජෙන්සි එකේ කට්ටිය ආකර්ෂණය කරගන්න පුළුවන් මේ ඒ සීන් එක. ජෙන්සි එක බලලානේ මේ ඔක්කොම මේවා කරන්නේ මේ. ඒගොල්ලොන්ට ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ තමයි ඉතින් ඒගොල්ලෝ අර දැන් ඕක අර මම හිතන්නේ ඕක ගන්න ඕනේ නලින්ද සිල්වගේ නලින්ද සිල්වකට දීපු එකක් තියෙනවනේ. ඒ කියන්නේ දැන් නලින්ද සිල්වගේ දරුවා මුව ඉස්කෝලේ දාන්නේ රෝහෙල් එකට. නලින්ද සිල්ව තනිකර මේ ලංකාවේ අධ්‍යාපන සිස්ටම් එකටම ගහනවා. එයා මේක ඇවිල්ලා අනුකාරකවාදී අධ්‍යාපනයක් අනම්මනම් ඔන්න ඕම් බයිලයක් තමයි කියන්නේ. බයිලයක් කියන වචනේ අරගෙන එයාගේ අදහස වෙන්නේ මේ අනුකාරකවාදී අධ්‍යාපනය මේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේම අවුල්. එයාගේ පුතාව දාන්නේ රෝහෙල් එකට. පුතාලා දෙන්නම දාන්නේ රෝහෙල් එකට මම දානවා. ඒ කියන්නේ නලින්ද සිල්ව උත්තර දීපේක මම මතක නැහැ පුතාලා දෙන්නම වෙන්න ඕනේ. ඊළඟට නලින් සිල්ලගෙන් ඇහුවම ඉතින් ඔයා මේ ලංකාවේ අධ්‍යාපන සිස්ටම් එකට මනම් කියනවා එහෙම කියලා ඔයාගේ පුතාව මේ දාලා තියෙන්නේ මේ රෝයල් එකටනේ කිව්වම එයා කියනවා ඔව් මම මගේ කොල්ලව දාන්නේ රෝයල් එකට තමයි. මොකද ලංකාවේ තියෙන්නේ අනුකාරකවාදී අධ්‍යාපනයක්. හැබැයි මගේ කොල්ලට කොහෙන් හරි අධ්‍යාපනය ගන්නත් ඕනේ. මේ අනුකාරකවාදී අධ්‍යාපනයේ පළවෙනි අනුකාරකයා තමයි රෝයල් කොලෙජ් රෝයල් තෝමියන්. ඒව බලාගෙන තමයි ඒව අනුකරණය කරලා තමයි ආනන්දනාන්ද හැදුවේ. ඒව බලාගෙන තමයි මධ්‍ය මහාවිද්‍යාලය හැදුවේ. මම අනුකාරකවාදී මේකට එකඟ නැහැ, කැමති නැහැ. හැබැයි මගේ කොල්ලව දාන්න තියෙන අනුකාරකවාදී ඒව නම් මම දාන්නේ පළවෙනි අනුකාරකයට මිසක් ඒව අනුකරණය කරලා දාපුවට නෙමෙයි. කියලා තමයි යාගේ නලින් සිල්ලාගෙන ඕනේ ලොජික් එකක් දෙන්න පුළුවන් කම තිබිච්ච මිනිස්සුන්නේ. එයාගේ ලොජික් දැන් ඕකේ හැටි දැන් කියන්නේ ආයි UNP එක කරන්න යන්නේ ඔය වාජාතියේ ඒව නම් ඉතින් මේගොල්ලොම කරගෙන ගියමු. ඒ කියන්නේ ඔයාලගේ වැඩක් තියෙනවනේ ඔයගොල්ලෝ කරපු ආර්ථික වැඩක් තියෙනවා, දේශපාලන වැඩක් තියෙනවා. ඒක හයිලයිට් කරගන්න ඔයාලට ඔහොම තැනකට යන්න ඕනේ නේද මේ පහුගිය කාලේ කරපු ටිකවත් අඩුම ගන්න. ඔව්. දැන් තනි දමනියෙන් කරා කියලා මේක ඇත්තටම පොඩි වැඩක් කරානේ. පොඩි නෙමෙයි ලොකු වැඩක් කරා. කියන්නේ මේ කෙලවිලා තියෙද්දි මේ වැඩක් කරා. දැන් ඒකවත් ඉතින් ඒවනේ කියන්න ඕනේ මේ වෙන සෙල්ලම් වැඩක් නැහැනේ මේ. ඒගොල්ලෝ අර එම එකකට ඇවිල්ලා ඉන්න කියන්නේ මේ අර ඌක මන් දන්නේ ඒක මාකටිං අදහසින් නම් මං කියන්නේ ඕක වැරදි වැඩක්. ඒ කියන්නේ තනිකර ප්‍රතිවාදියාගේ ස්ට්‍රැටජි එකට ඒගොල්ලෝ නටන්න යනවා. ඉතින් ඕකේ ඒක තමයි ඒ කියන්නේ මාලිමාවේ අර අපි කියන්නේ මාලිමා ඒගොල්ලෝ ස්ට්‍රෝං තරට ගිහිල්ලා ඒගොල්ලෝ එක්ක මෙන්න ඉතින් මාලිමා උතන්දි ස්ට්‍රෝං.
උකොල්ල එකට යන්න එපා ඔගොල්ලෝ එකට ගියොත් ඒගොල්ලෝ ඊට වඩා දන්න ඕක එලි දන්න ඒගොල්ලෝ මොකද ඇවිල්ලා මේ ඒගොල්ලෝගේ වෙලා මං කියන්නේ ජනාධිපති අගමැතිත් ඇවිල්ලා ඒ කියන්නේ ඒගොල්ලෝට ඒක පුළුවන් කියන්නේ රනිල් වික්‍රමසිංහට ඇවිල්ලා මේ කොයි හරි පාක් එක බංකුවක වාඩි වෙලා එහෙම කරන්න බෑ එහෙම කරොත් විහිළුවක් වෙනවා ඒ අනිතේ මේ රනිල්ලට මේ සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ් වලටම යන්න බෑ මේගොල්ලොන්ට පුළුවන් මේගොල්ලෝ මේ ටටක් ගාලා තීරණ වෙනස් කරනවා නේ සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ් එක අනුව තීරණ වෙනස් කරන කට්ටිය නේ මේගොල්ලෝ අරගොල්ලොන්ට එහෙම බෑ එහෙම කරේ නෑනේ එතකොට ඒ තරගෙ ඉතින් මේගොල්ලෝ දිනු ඉතින් ඒ තරගයක් කරන්න හොඳ නෑ ඉතින් සහ ඒ සෝෂල් මීඩියා ට්‍රෙන්ඩ් සෙට් කිරීමත් මේගොල්ලෝ හොඳටම දන්නවා ඒක කියන්නේ ඒ සමහර දේවල් වලදී කියන්නේ උදාහරණයක් විදිහට මම හොඳටම බලපෑගත් තමයි කවුද අපේ නලින්ද ජාතිස්ස මහත්තයා හපු 2300ට වැඩසටහන 2300ට වැඩසටහන ඉවර වෙද්දිම ඉන්න කැම්පේන් එකක් ගියා නලි ඒ කියන්නේ ඒකේ සමහර ඒවා කියුණා මේ හරි ෂෝක් කියලා කියන්නේ අපි වයින් පාරවලුත් අපි දන්නවා ඕවට තියෙන ඒවා තියෙන සුජාතභාවය ප්‍රකාශන වලදී සුජාතභාවයත් අපි පුද්ගලිකව දන්නවා ඒ කියන්නේ නිකන් නලින්ද ජාතිස්ස අර නිකන් ඒ කියන්නේ මීට අවුරුදු 20කට 25කට කලින් සෝමහාමුදුරුවෝයි අස්රෆ් ඇමතිවරයා අතර සාකච්ඡාවක් වුණා. එතෙන්දී අස්රෆ් නිකන් සෝමහාමුදුරුවන්ට ෆ්ලැට් කළා දැම්මා. නලින්ද ජාතිස්ස එහෙම ෆ්ලැට් කළා දැම්මා කියලා ප්‍රශ්න අහුව එක. එහෙම එකක් කියලා දැන් අර පේජස් වලින් ඊ අදහස. ඒ වීඩියෝ එක බලද්දී එහෙමමත් නෑ. එහෙමමත් නෑ. ඒ කියන්නේ සමහර තැන්වල ඒ කියන්නේ නලින්ද ජාතිස්ස පිළිගන්නවා මේ සෑහෙන තැන්වල ඒ කියන්නේ පිළිගන්නවා කියන්නේ මේ සමාව ඒ කියන්නේ යාගේ ෆේලියර් එක එළියට එන තැන් තියෙනවා. හැබැයි අර ආයි ඒක ගැන කියන්නේ කෙලින්ම අර ඒකේ එච්චරම කතා කරන්නේ කියන්නේ කලින්දුත් එක්ක නිකන් අඬන්න නැති ගානට සංවාද ඉවර කරගන්න එක මාර ජයග්‍රහණයක් වෙලා නෙවෙයිනේ දැන් මේගොල්ලොන්ට මම කියන්නේ මේ මාර ජනතාවාදී ඇත්තටම ඊට පස්සේ බිමල් රත්නායක ඇවිල්ලා කරපු එක ඊට වඩා හොඳට කරා. ඔව් ඒ කියන්නේ අනිත් එක මම දන්නේ බිමල් නිකන් එකපාරට පරිණත වෙලා වගේ ඒක නිකන් ඒක ඒ වැඩසටහන හොඳට කරා ඒ කියන්නේ නලින් ජාතිස්සේකට වැඩි නෑ වැඩිද හැබැයි නලින් ඒ බිමල් ලාපු එකට එහෙම එකක් සෙට් වෙලා තිබ්බේ නෑ ඒ කියන්නේ බිමල්ගේ එක ඊට වඩා හොඳට දැන් මොකද මේ වෙලාවේ ඒගොල්ලොන්ට ගොඩ දාගන්න ඕනකම තිබුණා මොකද නලින් ජාතිස්සේට ප්‍රශ්නයක් තිබුණා කලින් දවසේ එන්න කියද්දි බෑ කියලා තිබුණා තේරෙන්නේ එන්න කියද්දි බෑ කියලා ඒ වෙලාවෙම සීතට ගිහිල්ලා තිබුණා ඒ කවුරු හරි ඒ කියන්නේ ඒ කියලා තිබුණේ මිදිත්වයේ අර්බුදය හින්දා මේ වෙලාව යන්න බෑ ඒ ආසන්න දවසක හැබැයි සීතට ගිහිල්ලා තිබුණා සීතේ මේව තරම් ක්‍රිටිකලි ප්‍රශ්න කරන්නේ නෑ ඒක හින්දා ඒ කියන්නේ පැහැදිලිවම එකක් තිබුණා මේ යකා සාමාන්‍ය කලින්දුගේ ප්‍රශ්න කිරීම ටිකක් හොඳයි කියලා එකක් තියෙනවා එහෙම එකක් හැදිලා තියෙනවා ඒක නිසා මේක මේක මොකක් හරි හිර වුණොත් ගොඩ දාගන්න ඕනේ කියලා සෝෂල් මීඩියා එකක් එළිය හදලා අරක ඉවර වෙනකොටම මේක දැන් කියන්නේ සෝෂල් මීඩියා වලින් හැදුවා අම්මට සිරි කලින්දුට මේවා කරා නලින්ද මාර්ගිරේ ගොඩ දැම්මක ඇත්තටම නලින්ද එදා කරාට වඩා ගොඩක් හොඳට බිමල් කරා හැබැයි බිමල්ගේ කේදී ඔම අභියෝගයක් තිබ්බේ නෑ විමල් ඒ ප්‍රශ්න ටිකට ලස්සනට උත්තර දුන්නා නලින්දගේ තියෙනවා නලින්ද ඒක හාගත්තා නෙමේ නලින්දගේ ප්‍රශ්න වල සමහර ඒවා උත්තර දෙන්න බැරි සමහරවල කියන්නේ සමහර වීක් පොයින්ට්ස් තිබ්බා. ඒ කියන්නේ මම කියන්නේ ඔය කැම්පේන් කිරීම ගැන. ඒක ඉතින් මේ එහෙම තමයි ඒගොල්ලෝ යන්නේ. හොඳයි එහෙම ගිහින් රටත් හොඳ තැනකට ගේනවා නම් ඉතින් හොඳයි. රට හොඳට ගෙනීම ගැන එහෙම එකක් නෑ නේ. කියන්නේ කැම්පේන් හොඳට ගෙනාවේ නැත්නම් ඉතින් මේගොල්ලොන්ට ඔය කැම්පේන් වැඩක් නැති වෙනවනේ. නේද කැම්පේන්ම කරලා ඕක කරගන්න මෙහෙමයි දැන් ඕකේ තියෙන දැන් ඕ කැම්පේන් වල ඌට වඩා සීරියස් කේස් තියෙනවනේ දැන් ඔය කොහෙමද ඔය ආවේ මං කියන්නේ මේ ඊපෙරේද වෙච්ච ප්‍රශ්න ටිකක් ගන්න ඔය කැම්පේන් වලින් ගොඩ දාන්න බැරි කමක් නැහැ දැන් උදාහරණයකට ඔය දිත්වා සුලිකුණාටුවෙන් පස්සේ ඇති වෙච්ච සමහර තත්ත්වයන් වලදී ඒ කියන්නේ ආණ්ඩුවේ කළමනාකරණය ඊ සම්බන්ධයෙන් වෙච්ච කියන්නේ උදාහරණයක් විදිහට හදිසි නීතිය දාන්නේ කොයි වෙලාවද දවස් දෙකක් විතර පහුවෙලා. කියන්නේ දවස් දෙකක් විතර පහු වෙනකම් මේක හදිසි නීතියවත් දාන්නේ නැහැ. කියන්නේ මොකද්ද කරගන්නේ කියලා හිතා ගන්න බැරුව මේව වෙලා ඉඳිද්දි එනවා එකක්. දැන් මේක කොට දාගන්න ඕන මිනිස්සු අපිව ෆේලිය එකක් විදිහට හඳුනගෙන තියෙන්නේ. මොකද්ද ඒක 25000ක් දෙනවා 50000ක් දෙනවා තහඩුවක් ගියල් ලක්ෂ 10ක් දෙනවා ගේ නැත්තම් ලක්ෂ 50යි ඔය දීපල්ලා කියලා එහෙම දානවා. ඒ කියන්නේ ඕනේ තරම් සල්ලි දෙනවා. සල්ලි දීලා ඒක අස්සේ කියන්නේ සල්ලි දෙනවයි කියන එක නෙමෙයි උතන අර අපි කතා කරලා දින අර මොනාලිසා චිත්‍ර කේස් එක. උතන වැඩි නිවුස් එක. ඒක ගත්ත අම්මට සිරි ලක්ෂ 50ක් දෙනවා ලක්ෂ 100ක් දෙනවා. මේක ඇවිල්ලා මොනවද අර සහ කම්පැනියෙන් පිරිනායකයා කියලා එහෙම එකක් කැම්පේන් එකට නේ ඔය ටික කියන්නේ. එහෙම නැත්තම් අනුර දිසානායක කියන්නේ දෙන්න එපා නෙමෙයි. කියන්නේ අනුර දිසානායක කියන්නේ තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙන්න බෑ කියලා තීරුම් ගන්න බැරි තරම් මෝඩෙක් කියලා ඔයා විශ්වාස කරනවා. මම පුද්ගලික විශ්වාස කරන්නේ නැහැ. අපි දන්නා අනුර දිසානායක කියන්නේ තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙන්න මෝඩ කතාවක්. ඊ වගේ මෝඩ කතාවක්
විශ්වාස කරන මිනිහෙක් නෙමෙයි. එයා ඊට වඩා බුද්ධිමත් කෙනෙක්. ඉතින් තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියන එක වැරදිලා කියුණා. බැරි වෙලා කියුණා. සංවේදීකමට කියුණා. අනුර දිසානායකට අගෞරව කරන්න එපා. එයා ඊට වඩා බුද්ධිමත් දක්ෂ මිනිහෙක්. තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියන එක එහෙම මේ නොදැන කියපු බයිලයක් නෙමෙයි. අනුර දිසානායකට එහෙම ඉච්චර බාල්දු මිනිහෙක් නෙමෙයි. ඊට වඩා දක්ෂ ඇනලිටිකල් මිනිහෙක්. හැබැයි මේ නිවුස් එක කී තැනක ගැහුවද? ඔතනින් එහාට ඔයා ඕකේ හරි කැල්කියුලේෂන් එක මම කියන්නද? ඇත්තටම ඔය කියන ලක්ෂ 10 හරි මොකක් හරි ඔය ආපදාවට පත්වෙච්ච මිනිසුන්ගේ නම්බර එකයි. අර නිවුස් එකෙන් චූන් වෙච්ච නම්බර එක ගත්තම. ඒ කැල්කියුලේෂන් ඒ අනුර දිසානායක එච්චර දුරට කැල්කියුලේට් කරන්න දන්නවා. එයාගේ ඇනලිසිස් එක එච්චර බරපතලයි. එහෙම නැතුව මේ හරි මේ වෙලා නෑ ලක්ෂ 10 ඒකේ ඊළඟ පියවර බලන්නකෝ. චෙක් ක්ලියර් චෙක් එක රිටර්න් උනාට පස්සේ කියනවා නෑ චෙක් එක ලිව්වට ඒකේ තව කොන්දේසි ටිකක් තිබුණා. ඒ ටික නැති වෙච්ච ඉඳ අපි චෙක් එක දාන්න එපයි කියලා මං කියන්නේ බෑ පිස්සුද? එහෙම ඇත්තට ඒකට එයා හරිනම් එයා නීතිය හැමෝට යන්න අපරාධ වරදක්. ඒ කියන්නේ චෙක් එකක් දීලා ඒ කියන්නේ නීතියත් වෙනස් කරා මේ මෑතක තව දරුණු කරා ඒ නීතිය. අපරාධ වරද චෙක් එකක් ලියලා ඔය චෙක් මන් දන්නේ ඒක විපක්ෂෙන්වත් කවුරුවත් කතා වුන්නේ නැහැ මේක. ඒ චෙක් එකක් ලිව්වට පස්සේ ඒ කියන්නේ ඔය සාමාන්‍ය සුහදත්වයේ මත කරන දේවල් ටිකක් තියෙනවා. අපේ තාම account එකට සල්ලි ආවේ නැහැ. ඔයාලට චෙක් එක මොකද චෙක් එක ගත්තට පස්සේ ඒක මාස 6ක් යනකම් අර ගත්ත මනුස්සයා ගාව සල්ලි තියෙනවා. කොයි වෙලාව හරි ගන්න ඕන නැත්තම් මේ අපරාධ වරදක්. අපි නිකන් සුහද කෙනෙක්ට කියනවා පොඩ්ඩක් ඉන්න තාම account එකට සල්ලි ආවේ නැහැ. එහෙම කියලා කියන්නේ එහෙම කියන්න බෑ. ඒක සුහදත්වයේ මත කියන එකත් වැරදි. චෙක් එක දුන්නා කියලා සල්ලි දුන්නා සමානයි. මේ රාජ්‍ය නිලධාරියෙක් ඇවිල්ලා එහෙම කියන චෙක් එක දුන්නට මේ ඒකේ තව කොන්දේසි ටිකක් තිබුණා. ඊළඟට මම පාර්ලිමේන්තුවෙත් කියනවා මේ විපක්ෂ උස්සගෙන ඉන්නේ මේ තාක්ෂණික කාර්යයන් නිසා චෙක් එක දුන්නට තාක්ෂණික කාර්යයත් එහෙම බයිලින් කියන්නේ මං කියන්නේ එක පැත්තකින් රාජ්‍ය 나යකයාගේ චෙක් එකක් රිටර්න් කරනවා කියන එක මම දන්නේ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට උනේ මම දන්න තරමින්. රාජ්‍ය 나යකයෙක් නෙමෙයි ආණ්ඩුවේ චෙක් එකක්. ආණ්ඩුවේ චෙක් එකක් ගන්නවා කියන එක සාමාන්‍යයෙන් තියෙනවා විශ්වාසයක්. ආණ්ඩුවේ චෙක් එකක් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක. අනිත් පැත්තට උතන එන ප්‍රශ්නේ අරක. සහ ඔය සමහර වීඩියෝ වල තියෙනවා දැක්කේ නැද්ද? ග්‍රාම නිලධාරිය බයිනවා. ග්‍රාම නිලධාරිය බයිනවා. ආදේශ ලේකම්ට බයිනවා. මුන් තමයි අපි මොකද ආණ්ඩුවෙන් මේව කරලා තියෙන්නේ. ජනාධිපතිතුමා අපේ සල්ලි ඇයි ජනාධිපතිතුමා සංවේදී නායකයා කියලා ඒක හදාගෙන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ග්‍රාම සේවකයා. ඔව්. ඒතර සල්ලි එන්නේ නැහැ. ඒ කියන්නේ බැනුම් අහනවා කියන්නේ මේ ඇත්ත සිද්ධිය. ඔය අපේ පැත්තට ගම් වතුර ආවනේ. වෙලා අපිට එහෙම ලොකු හානියක් අඩි 5ක් අය ගිහලා ටීවී වෙලා හැමුණා. තව ගොඩක් මිනිස්සුන්ට කෙලවුණානේ ඊට වැඩිය. එතකොට අපේ පැත්තට ආවේ මේ හෝමංගම ඔය නිලධාරීන් වගේක් ආවේ මේ පැත්තේ කට්ටිය එහෙම දන්නේ. දැන් මිනිස්සු අහනවා දැන් සමහර අයට 25000 හම් වෙලා නැහැ. ගොඩක් අයට 25000 හම්බුණා. ඔය කියන්නේ 100ට දශම ගානකට සමහරට හම්බෙන්නේ නැතුව ඇති. ඒ දශම ගානික කෙනෙක් ඉන්නවා. 50000 තාම ලැබෙමින් යනවා. ඔය දෙක හම් වෙනවා. අපිත් අපේ ගම් වලට ආසන්නවනේ ඉතින් ගොඩකට හම්බෙලා තියෙනවා. ඒ ගට්ටියට හම් වෙනවා. ඒකත් හම් වෙනවා. ඒ වුණාට දැන් අර ගෙවල් කැඩිච්ච අය ඉන්නවනේ. කැඩිච්ච අය ඉන්න තාප්ප කැඩලා ඔය වැඩිච්ච අය ඉන්නවා. දැන් මුන් බලාපොරොත්තු වෙනවා සමහර අය මේක විශ්වාස කරලා ජනාධිපතිතුමා ඔය තහඩුවක් ගියත් කියලා විශ්වාස කරලා ගෙවල් හැදුවා. ණය වෙලා හදලා තියෙනවා. බාස්ලට දෙන්න තියෙනවා. හાર્ඩ්වෙයාර් වලට ණයයි. දැන් චෙක් කරන්න එන කට්ටිය කියනවා තාප්ප වලට ගෙවන්නේ නැහැ. බිත්ති වලට ගෙවනවා නම් ඔය පොටි අත දාන්න පුළුවන් කීයද මොකද්ද එහෙමයක් කියලා. පොටි ගැලවිච්ච ඒවට කපරාර ඔය බොල් වුණාට ඒවට ගෙවන්න බෑ. බිත්තිය දෙබෑ වෙලා තියෙනවනේ. එහා පැත්ත මෙහා පැත්ත පේන්නේ. ඒ කියන්නේ මට කියපු. ඊට පස්සේ ටයිල් ගැලවිලා තියෙනවා. ටයිල් ඔයාලා කිව්වේ නිලධාරීන්ද නැත්නම් අපි මොනවද? නෑ නිලධාරීන් කිව්වේ. ඒ ෆෝම් එක තියෙනවනේ. මේගොල්ලන්ට උපදෙස් දීලා එවනවා ෆෝම් එකේ පුරවන්න. එතකොට උළුහව් ජනෙල් වලට දොරවල් වලට ගෙවන්නේ නෑ. නිකන් කඩාගෙන ගිහින් දොර වහගන්න බැරි ලෙවල් එකක් වගේ නම් තමයි ගෙවන්නේ. ජනාධිපතිතුමා කියලා තියෙනවා තහඩුවක් ගියද. එතකොට අර මිනිස්සු හිතන්නේ මේ දැන් ඇත්තටම මේ වංචාව කරන්නේ ග්‍රාම සේවක අර එන මිනිස්සයා. ඒ මිනිහට වැඩ. එහෙම තමයි ඒ මිනිහා ඒ ගෑනු කෙනා මට කියනවා ඉතින් අපිට පිස්සු දනේ ඕගොල්ලොන්ට හම් වෙන සල්ලියක් නැති කරන්න අපි අයියේ අපි දැන් අර මිනිස්සු හිතන්නේ මුන් හොරා කරනවා කියලා. මුන් හොරා කරනවා මොකද ජනාධිපතිතුමා දෙන්න කියලා තියෙන්නේ. හොරා කරනවා. මං කියන්නේ මේ ආණ්ඩුව සහ විශේෂයෙන්ම මේ ආණ්ඩුව ඒ කියන්නේ ඔය මීඩියා හැන්ඩලින් සහ ඔය ජනමතය මැනිපුලේට් කරන එක සම්බන්ධයෙන් මම දන්නේ නැහැ. කියන්නේ අපි අහලා තියෙන ජේ.ආර්. ජයවර්ධන හොඳට කරා කියලා. මම හිතන්නේ ඊට වඩා නෙක්ස්ට් ලෙවල්. කියන්නේ මේක සහ අනිත් එක මෙහිම මේ විදියට මැනිපුලේට් කර කියන්නේ ඇත්තටම මෙතන කතන්දරේ දැන් තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙන්න කිව්වා. ඒ මට්ටමට කිව්වා. එහෙම පූජනීය සහ කම්පණයෙන් යුතු රාජ්‍ය නායකයෙක් අපිට ඉන්නේ. හැබැයි මිනිස්සුන්ට සල්ලි එන්නේ නැත්නම් එහෙම ප්‍රශ්න විසඳුන්නේ නැත්නම් ඒක වෙලා තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ අවුලක් නිසා.
ඉති ඒ මට්ටමට හදලා තියෙනවා දමන් ඕගේ අනිත් පැත්ත තමයි මෙහෙම මේ විදිහට මේ ජනමනස මැනිපුලේට් කරන ආණ්ඩුවක් එක්ක අර පිරිත් කියකේ ශ්‍රමදාන කර දේශපාලනය කරනවන මතේ නිකන් ඉල්ලාස්සෙන් ගුවට කරන්න මේ ගොල්ලොන්ට මොනහරි වුණොත් මේ ගොල්ලොන්ගම තියෙන අවුලක් හින්ද මිසක විපක්ෂේ මොකක්වත් හින්දා නෙමෙයි දැන් ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ එකක් නවත්තන්න මේ ගොල්ලොන්ගේම අවුලක් හින්දා ඔය ඒ වගේ මේ ගොල්ලොන්ගේම අවුල් හින්දා මේ අවුල් කරගන්නේ වැරෙන්නේ මේ යන විදිහට ගියොත් ඉතින් යන්නත් පුළුවන් ඉතින් අපි අද ටිකක් වැඩිපුර වෙලා ගත්ත කියලා මම හිතන්නේ පොඩ්ඩක් මගදීත් පොඩි කසල් ටිකක් ආපු නිසා වෙලාවක් බලා ගන්න බැරුණා හරියට අපි දැනට මෙතනින් අවසන් කරමු channel එක subscribe කරන්න අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න ස්තුතියි